right. අපි ඉවර කරා මේ මොකක්ද ඉවර කරේ දෙවන ලෝක සංග්‍රාමය ඉවර කරා. දැන් කාර්මික විප්ලවය. දැන් ඒ කියන්නේ 9 වෙනි ප්‍රශ්නෙට සාමාන්‍යයෙන් එන්නේ අනිවාර්යයෙන්ම කාර්මික විප්ලවය එහෙම නැත්නම් දෙවන ලෝක සංග්‍රාමය. ඕකෙන් ඔය දෙකෙන් එකක් එන්නේ. කාර්මික විප්ලවයෙන් ප්‍රශ්න ගොඩාක් MCQ වලටත් එන්නේ. ඒ නිසා තමයි මම දැන් ලෝක යුද්ධ කරලා ඊට පස්සේ කාර්මික විප්ලවයත් කරනවා කියලා කිව්වේ. කාර්මික විප්ලවය අපි ෂෝට් නෝට් එකක් තියෙන්නේ. ඒකට අග්ගාන ඩිස්කස් කරගෙන යමු. මේක ජැනට දෙන්න. ඒක බලා ගන්න 11 වසරේ සම්පූර්ණ මම හිතන්නේ ඔක්කොම වගේ තියෙනවා ඒකේ. ඒක දෙන්නම් මේ බලාගෙන යන්න. අනිත් අය කවුද? තනදලා ඒක ස්ක්‍රීන්ෂොට් ගහලා නෝට් ඩවුන් කරගන්න ලියා ගන්න. හරිද? රයිට්. එතන අපි කාර්මික විප්ලවය ගැන කතා කරොත් එහෙම කාර්මික විප්ලවය ඇති වෙන්නේ 18 වෙනි සියවසේ අගභාගයේදී. ඒ කියන්නේ 19 වෙනි සියවස ආරම්භ වෙන්න ඕන මෙන්න තියෙනකොට 18 වෙනි සියවසේ අන්තිම කාලෙදී තමයි මේ කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ ආරම්භ වෙන්නේ. ලෝකේ පළවෙනි වතාවට කාර්මික විප්ලවයක් කියන දෙයක් ඇති වෙන්නේ කාර්මික විප්ලවයක් කියලා දෙයක් පිළිබඳව කතා බහට ලක් කරන්නේ බ්‍රිතාන්‍යය. ඒකෙදි වෙන්නේ භාණ්ඩ නිෂ්පාදනයේ සිදුවෙච්ච පුළුල් වෙනස්කම. අපි ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් කියලා. ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන්. හරිද? අර මේ විප්ලවයක් වෙනසක්. විප්ලවයක් කියන්නේ පුළුල් වෙනසක් සිද්ධ වෙච්ච එකක් තමයි ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් කියලා අපි හඳුන්වන්නේ. 18 වෙනි සියවස අගභාගයේදී යුරෝපයේ භාණ්ඩ නිෂ්පාදනයේ පුළුල් වෙනසක් සිදු වුණා. ඒත් එක්ක මින් පෙර භාණ්ඩ නිෂ්පාදනය සිද්ධ වුණේ දෑතේ සවියෙන්. ගෘහස්ත කර්මාන්තයක් විදිහට තමයි භාණ්ඩ නිෂ්පාදනය සිද්ධ වුණේ. අපි ගත්තොත් එහෙම හැම දෙයක්ම අව්‍යාවද වෙන්න පුළුවන්. අපි කන බොන ආහාර පාන වලට අදාළ පිඟන් භාණ්ඩ වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම වගේ සරලව කිව්වොත් ඒ හැම දෙයක්ම අපි අතින් නිෂ්පාදනය කරේ. හැම දෙයක්ම අතින් හැදුවේ. හැබැයි කාර්මික විප්ලවයත් එක්ක ඒ විදිහට අතින් නිර්මාණය වෙන එක එතනින් අවසන් වෙලා එතනින් එහාට යනවා මොකක්ද කාර්මිකාංශය එහෙම නැත්නම් මැෂින්ස් යූස් කරලා මැෂිනරීස් යූස් කරලා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා නිෂ්පාදනය කරන තත්ත්වයට පත් වෙනවා. මුලින්ම ඒවා යන්නේ ගෘහස්ත කර්මාන්ත විදිහට. ඒ කියන්නේ ගෙවල් වල ඉඳලා. දැනටත් අපි ඔය ගෙවල් වල ඉඳන් දැනටත් අපි ඔය හස්ත කර්මාන්ත කරනවානේ. නේ? දෑතේ කර්මාන්ත අපි දැනටත් කරනවා. මිනිස්සු බීම් පැකට් හදන ඒවා. කෑම බීම හදන ඒවා. ඊළඟට එතනින් එහාට ගියාම සෙරෙප්පු හදනවා සමහර අය ගෙවල් වල. ඊළඟට හඳු කුරු නිෂ්පාදනය කරන. ඔක්කොම අතින් කරන්නේ. දැන් අපි ඉන්දියාප්ප හදන එකත් කරන්නේ අතින්නේ. නේද? හැබැයි දැන් වර්තමාන වෙනකොට ඒවටත් මැෂින්ස් ඇවිල්ලා තියෙනවා. නේද? මැෂින් වලින් හදන්නේ. ෆ්‍රයිඩ් රයිස් හදන මැෂින් තියෙනවා දැන්. ඔක්කොම අයිටම්ස් ටික දැම්මම පස්සේ කැරකිලා එනවා. දැන් අපි අතින් හදපු කාලෙට නැතුව දැන් ෆ්‍රයිඩ් රයිස් මැෂින්ස් වලින් හදනවා. කේක් මහා පරිමාණ ඔය වාසනා බේකර්ස් වල එහෙම ගිහින් බැලුවහම මේ ලංකාවේ ලොකුම කේක් ෆැක්ටරි එක තියෙන වාසනා බේකර්ස් ලා. right ඒගොල්ලන් අර ගෙවල් වල මෙච්චර කාලයක් හදපු කේක් දැන් ඒගොල්ලෝ මැෂින් මුළු ෆැක්ටරි දාලා මැෂින් වලින් කේක් හදන්නේ. right ඒ විදිහට වෙනස් වෙනවා. ඒ වගේම යුරෝපයේ රටවල් මේ කාල සීමාවේදී ඔයගොල්ලෝ දන්නවා යටත් විජිත ඇති කර ගන්න ශ්‍රී ලංකාවත් යටත් විජිතයක්. ඒ යටත් විජිත ඇති කර ගන්නත් එක්ක අලුත් වෙළඳපොළක් නිර්මාණය වෙනවා. මෙච්චර කාලයක් සුළු පිරිසකට අලෙවි කරපු භාණ්ඩ. දැන් මෙතන අපි උදාහරණයකදී අපි දැන් අපි කරන වෙළඳාමෙන් අපි හිතන දැන් මම ගෙදර පටන් ගන්නවා දැන් චැනල පටන් ගන්නවා ගෙදර පොට් කේක් හදන්න මුට්ටි කේක් හදන්න. right එයා ගෙදර ඉඳන් ඒක කරන්නේ. right එයා පොඩි ආවන්න එකක් තියාගෙන අතින් මේවා කරලා අතින් අර බීට් කරලා අර අතින් බීට් කරන මැෂින් එකක් තියා ඒ කියන්නේ මැෂින් එකකුත් නෙමෙයි අතින් බීට් කරන බීට් එකකින් බීට් කරලා ඔක්කොම කරලා දැන් එයා ඔක්කොම දෑතේ කර්මාන්තයක් විදිහට පොඩි ආවන්න එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් ආවන්න එක නැත්නම් ලිපේ හරි හදලා මොකද කරන්නේ එයා පොඩි මේව එකක් විදිහට යනවා. එතකොට එයාගේ දැන් ඉන්න කස්ටමර්ස් බේස් එක අඩුයි. පොඩි කස්ටමර් බේස් එකක් තමයි එයාට ඉන්නේ. ටිකෙන් ටික මේ කස්ටමර් බේස් එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වැඩි වෙනකොට අර ඒ කියන්නේ එයාට හොඳ මාකට් එකක් හම්බ වෙනවා එයාගේ කේක් වලට. ඒ මාකට් එක හැදිලා ඒ ඉල්ලීම වැඩි වෙන්න චනෝදට අතින් අර එග් බීට් කරලා කරන්න බෑ. ඊට පස්සේ චනෝද මොකද කරන්නේ? එග් බීට් කරන මැෂින් එකක් ගන්නවා. right එග් බීට් කරන මැෂින් එක. ඊට පස්සේ සම්පූර්ණ
ඔක්කොම අර බීටා එක යූස් කරලා තමයි සම්පූර්ණයෙන්ම බීට් කිරීම සිදු කරන්නේ. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා තව ටිකක් මහා පරිමාණයට යනකොට එයා හදන අවන් එකේ අර ප්‍රමාණවත් නැති වෙනවා. හරිද? එයා හදන අවන් එකේ අර ප්‍රමාණවත් නැති වුණාට පස්සේ එයා තව ලොකු අවන් එකකට යනවා. right? ඔය විදිහට මැෂින් පාවිච්චි කරලා ලොකු මේව එකක් හදා ගන්නවා. ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් හදා ගන්නවා. ඒක හරහා අර අලුතෙන් නිර්මාණය වෙච්ච වෙළඳපොළටත් එයාලා කේක් බෙදන්න පටන් ගන්නවා. එයා මාදි වල විතරක් නෙමෙයි කේක් හදන්නේ. ඊට පස්සේ කේක් මාදි වලින් එහාට ගිහිල්ලා තව තව පැති වලට අර ටමේටෝ කේක් එකේ අර මහතාක්කා වගේ එයා හැමතැනම කේක් අරගෙන යනවා. right? ඔන්න ලොකු මේ වෙළඳපොළක් යාර නිර්මාණය වෙනවා. ඊළඟට වෙළඳපොළට අවශ්‍ය නිෂ්පාදන භාණ්ඩ වැඩි කර ගැනීම සඳහා කර්මාන්ත ශාලා තුළ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා. මේ හේතු සාධක මුල් කරගෙන කාර්මික විප්ලවය ඇති වෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ කාර්මික විප්ලවය ඇතිවීම සඳහා බලපාපු පසුබිම මොකද්ද කියලා අහුවොත් ඔයාලා කියන්න ඕනේ 18 වෙනි සෙසක භාගයේදී යුරෝපයේ භාණ්ඩ නිෂ්පාදනයේ පුළුල් වෙනසක් සිද්ධ වුණා. මෙයින් පෙර භාණ්ඩ නිෂ්පාදනය සිදු වූයේ දෑතේ සවියෙන් හස්ත කර්මාන්ත විදිහට යුරෝපීය ජාතීන් යටත් විජිත ඇති කර ගැනීමත් එක්ක වෙළඳපොළක් නිර්මාණය වුණා. ඒ කියන්නේ අර යටත් විජිත රටවල් වල වෙළඳපොළක් නිර්මාණය වුණා. වෙළඳපොළට අවශ්‍ය නිෂ්පාදන භාණ්ඩ වැඩි කර ගැනීම සඳහා කර්මාන්තශාලා තුළ යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමක් සිදු වෙනවා. right? එහෙනම් අපි සරලව කිව්වොත් මොකක්ද කාර්මික විප්ලවය කියන්නේ? කාර්මික විප්ලවය යනු මොකක්ද කියලා ඔයාලගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඔයාලගේ පිළිතුර වෙන්න ඕනේ මිනිසා දෑතේ සවයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කර භාණ්ඩ නිෂ්පාදනය ඇති කළ පුළුල් වෙනස කාර්මික විප්ලවය වේ කියලා. එහෙනම් මාත් එක්කම කියවන්න මිනිසා දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කර භාණ්ඩ නිෂ්පාදනය ඇති කළ පුළුල් වෙනස කාර්මික විප්ලවය වේ. ආයෙත් කියමු. මිනිසා දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කර භාණ්ඩ නිෂ්පාදනය ඇති කළ පුළුල් වෙනස කාර්මික විප්ලවය වේ. එංගලන්තය මුල් කර ගනිමින් යුරෝපයේ ආරම්භ වූ තාක්ෂණික පරිවර්තනය පසුව අනෙකුත් මහද්වීපවලටත් ව්‍යාප්ත වුණා. කාර්මික විප්ලව දේශපාලන ආර්ථික සමාජීය වෙනස්කම් ඇති කළා. මුලින්ම යුරෝප කියන්නේ මුලින්ම බ්‍රිතාන්‍ය ඇති වෙච්ච මේක ඊට පස්සේ ෆ්‍රාන්ස් ජර්මනිය වගේ යුරෝපා රටවල් වලට පැතිරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා ඇමරිකානු මහද්වීපයට ඇමරිකා එක්සත් ජනපදය ඇමරිකා මහද්වීපේ පුරා පැතිරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එතනින් ගිහිල්ලා ආසියාවට මේ කාර්මික විප්ලවයේ බලපෑම එල්ල වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අප්‍රිකාවට ওই විදිහට සමස්ත ලෝක ප්‍රජාවටම මේ කාර්මික විප්ලවයේ බලපෑම ඇති වෙනවා. මේ බලපෑම සමාජ, ආර්ථික, දේශපාලන කියන මේ විවිධ ක්ෂේත්‍රයන් වල විවිධ ආකාරයෙන් බලපෑම් සහගත ලෙස ක්‍රියා කරනවා. right? ඊළඟට සමහරවිට මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. කාර්මික විප්ලවයේ එංගලන්තයේ ඇතිවීමට බලපෑ හේතු මොනවද? මෙන්න මේක වැදගත්. right? කාර්මික විප්ලවය ඔයගලන් ඉස්කෝලේ මේව උගන්වලා ඇති ජානනි ඒ නිසා මම කෙටියෙන් කියන්නේ. right? කාර්මික විප්ලවය එංගලන්තයේ ආරම්භ වෙන්න බලපාපු හේතු. මේකේ මෙන්න මේ හැම දෙයක්ම ඉතාම වැදගත්. විශේෂයෙන්ම මෙන්න මේ අමුද්‍රව්‍ය බහුල වීම කියන කාරණා. අමුද්‍රව්‍ය බහුල වීම කියන කාරණා. ඒ කියන්නේ ස්වභාවික සම්පත්. හරිද? abundance of natural resources. ඒ කියන්නේ ස්වභාවික සම්පත් වල තියෙන සුලභභාවය. ඉතාම සුලභ මේ සම්පත් වෙනද කියන්නේ කෝල්, ඒ කියන්නේ ගල් අඟුරු, ස්ටීල් වාහනේ හදන්න ඕනේ කරන දේවල්, යපස් වගේ දේවල්. එතකොට මේ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය කරන දේවල් ඒ හැම දෙයක්ම අමුද්‍රව්‍ය හැම අමුද්‍රව්‍යයක්ම බ්‍රිතාන්‍යයේ වැඩි වශයෙන් අපිට දකින්න පුළුවන්. සුලභයි. ඒ නිසා අපි ප්‍රධානතම හේතුවක් විදිහට සලකන්නේ මෙන්න මේ අමුද්‍රව්‍ය බහුල වීම. ඒ කියන්නේ සුලභව අමුද්‍රව්‍ය භාවිතා කිරීමේ හැකියාව තියෙන නිසා අපි ඒක ප්‍රධානම හේතුව විදිහට බලනවා. ඒ වගේම තමයි ජනගහනයේ වර්ධනය. ජනගහනයේ වර්ධනය. දැන් මම අර සනෝදාගේ කේක් කතන්දරයට කිව්වේ. පොඩි පිරිසක් මුලින්ම ගන්නවා. පොඩි පිරිස ටික ටික වැඩි වෙන්න ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න ඕනේ. නේ? පොඩි පිරිස ටික වැඩි වෙනවා. නේද? මිලදී ගන්න පිරිස ටික ටික වැඩි වෙනවා. ඒ ටික වැඩි වෙනකොට ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න. ප්‍රොඩක්ෂන් එක වැඩි කරනවා නම් මෙච්චර කාලයක් අතින් හදපු දේ දිගටම අතින්ම හද හිටියොත් ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මැෂිනරීස් වලට යන්න සිද්ධ වෙනවා. එහෙනම් ජනගහනයේ වර්ධනයත්
කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ ඇති වෙන්න බලපාපු ප්‍රධාන හේතු. ඒ වගේම ප්‍රවාහන පහසුකම් දියුණු වීම. ප්‍රධාන පහසුකම් ව්‍යාප්ත වීම. අර මැකඩම් ක්‍රමයේ අනුව පාරවල් හදන ඒවා, රේල්වේ ස්ටේෂන්ස් ඊළඟට බස් සර්විස් එක ඊළඟට මේ වගේ මහා මාර්ග පද්ධතිය දියුණු කරලා වාහන පස්සේ කාලයකදී ඔය රයිට් සහෝදරයෝ හදපු ගුවන් යාන මේ වගේ දේවලුත් මේකට බලපාන. ඒ වගේම තමයි යටත් විජිත ඇති කරගන්න එක. ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකාව වගේ පෙරදිග රටවල්, ඒ වගේම අප්‍රිකානු රටවල් මේ ගොඩාක් යටත් විජිත විදිහට බ්‍රිතාන්‍යය යටත් කරගත්තා. ඉතින් මේ බ්‍රිතාන්‍යයේ තිබිච්ච රටත් විජිත ඇති කර ගැනීම නිසා ඒගොල්ලන්ට හොඳ මාකට් එකක් නිර්මාණය වුණා. හොඳ වෙළඳපොළක් නිර්මාණය වුණා. ඒ කියන්නේ ඒ රටවල් වලට මේ බ්‍රිතාන්‍ය නිෂ්පාදනය කරන භාණ්ඩ විකුණන්න පුළුවන් හැකියාවක් ලැබුණා. ඊළඟට අභ්‍යන්තර හා බාහිර වෙළඳාමේ වර්ධනය. ඒ කියන්නේ රට ඇතුලේ වගේම රට ඇතුලේත් අර ඉන්න කස්ටමර් බේස් එක වැඩි. රට ඇතුලේ ඉන්න කස්ටමර් බේස් එකත් වැඩි. right? දැන් අපි දැන් ජනනිලට ජනනිගේ ෂොප් එක ගත්තොත් ජනනිලට පුළුවන් තව බ්‍රාන්චස් කොහේ කොහේ හරි තැන් වල දාන බ්‍රාන්චස් right? ඒ බ්‍රාන්චස් වලට ගියාම ඔන්න ඔයගලගේ බාහිර වෙළඳාම. ගෙදර ඉඳන් කරන වෙළඳාමට අමතරව ඔයගලන්ට බාහිර වෙළඳාම කරන්න පුළුවන්. ඊළඟට තමයි ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන එක රටේ දේශපාලන ස්ථාවරත්වය. දැන් රටක දේශපාලන ස්ථාවරත්වය හොඳින් තියෙනවා නම් ඒ රටේ ඕනම දෙයක් සිද්ධ කරන්න පුළුවන් යහපත් දෙයක්. දැන් අපේ රටේ වර්තමානයේ තියෙන දේශපාලනික ස්ථාවරත්වයක් නැතිකම ලොකු ස්ථාවරත්වයක් දේශපාලනය තුළ නැති නිසා පවතින රජයටවත් හරියාකාරයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැති වෙලා තියෙනවා. නේ? එතකොට ඒක බ්‍රිතාන්‍යයේ ඒ කාලේ පැවතුනා නම් බ්‍රිතාන්‍යයට කිසිම වෙලාවක මේ කාර්මික විප්ලවය ඇති කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. right? ස්ථාවර ආණ්ඩුවක්, ස්ථාවර පාලනයක්, බලවත් ආණ්ඩුවක් තියෙනවා නම් ඒක කිසිම තමන් කරන කිසිම ප්‍රතිපත්තියක් ආපහු අකුල ගන්න වෙන්නේ නැහැ. එහෙනම් දේශපාලන ස්ථාවරත්වය මේදී බ්‍රිතාන්‍යයේ තිබිච්ච දේශපාලනික ස්ථාවරත්වය ඉතාමත් ඉහළින් බලපෑවා මේකට. ඒ වගේම තමයි මෙච්චර කාලයක් ලෝකෙ පැවතිච්ච වැඩවසම් ක්‍රමය බිඳ වැටෙනවා. ඒ කියන්නේ වැඩවසම් කියන්නේ ප්‍රවේණිය සහ ඉඩම් හිමියෝ කියලා කට්ටියක් ඉන්නවා. එතකොට මේ ඉඩම් හිමියෝ ගාව ගිහිල්ලා මේගොල්ලෝ වැඩ කරන ප්‍රවේණිය. right? මේගොල්ලෝ කුලියට වැඩ කරනවා. ඒ කුලියට තමයි මේගොල්ලන්ට සල්ලි ගෙවන්නේ. අන්න ඒක නතර කරලා මිනිස්සු ෆැක්ටරිස් පටන් ගත්තට පස්සේ මිනිස්සු අර ගොයම් කපන එක, ගොයම් වගා කරන එක, කුඹුරු කරන එක, කෘෂි කර්මාන්තේ මේ දේවල් වලින් මිනිස්සු ඈත් වෙලා ඒගොල්ලෝ ෆැක්ටරිස් වල වැඩට එන්න පටන් ගත්තා. ඉතින් ෆැක්ටරිස් වල වැඩට එන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු මේ ආපහු මේ මොනවාද ඒකට කියන්නේ මේ අර කුඹුරු හටන්න බරගොල්ල ගාව වැඩට යන්නේ ඒවා කරන්නේ නැහැ. අනිත් එක තමයි ආකල්ප සහ නව අදහස්. අලුත් අදහස් පහළ වෙන එක. right? මිනිස්සුන්ට අලුත් මේ අටමරු නේද? හරිද? අලුතෙන් මිනිස්සුන්ට ඇති වෙන අදහස්. ඒ වගේම මේගොල්ලන්ට ඇති වෙන ආකල්ප. right? ඒ වගේම තමයි ධනවතුන් ඉන්න එක. ඒ රටේ ධනවතුන් ඉන්නවා. ඒගොල්ලෝ මේ වගේ ව්‍යාපාරවල ඉන්වෙස්ට් කරනවා. මේ වගේ ව්‍යාපාරවල කර්මාන්තවල ඉන්වෙස්ට් කරලා ඒගොල්ලෝ ඒ කර්මාන්ත පටන් ගන්නවා. ඒ වගේම තමයි බැංකු සහ මූල්‍ය ආයතන ඇතිවීම. බැංකු සහ මූල්‍ය ආයතන වලින් කරන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන ෆයිනෑන්ෂල් ප්ලෑන්ස් හදලා දෙනවා. right? ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් දැන් හිතන්න දැන් අර අපි කියපු දැන් ජනෝදගේ කේක් බිස්නස් එක එයාට ඩෙවලොප් කරන්න ඕන නම් එයා මොකද කරන්නේ? එකපාරට එයාට අවන් එකක් හරි බීට එකක් ගන්න එයාට සල්ලි නැති වුණොත් එයා මොකද කරන්නේ? එයා ගිහිල්ලා ටක් ගාලා බැංක් ලෝන් එකක් ගන්නවා. නේද? බැංක් ලෝන් එකක් ගන්නවා. ඒ බැංක් ලෝන් එකක් අරගෙන තමයි මේ ලෝන් එකෙන් මේ ආවන් එකක් හරි බීට එකක් හරි අරගෙන ඒකෙන් හම්බෙන ආදායමෙන් ඒ මුදල් ටික ගෙවලා පස්සේ සෙටල් කරගන්න පුළුවන්. අනිත් අන්න ඒ වගේ. ඒතර බැංකු සහ මූල්‍ය ආයතන ඇතිවීමත් මේකට හේතුවක්. එහෙනම් කවුද ජන්මි කියන්න බලන්න එකේ ඉඳලා බ්‍රිතාන්‍යයේ ඉඳලා කාර්මික විප්ලවය බිහිවීමට අරපෑ හේතු මොනවද කියලා. අමුද්‍රව්‍ය බහුල වීම, ජනගහන වර්ධනය, ප්‍රවාහන පහසුකම් ව්‍යාප්ත වීම, යටත් විජිත ඇති කර ගැනීම, අභ්‍යන්තර හා බාහිර වෙළඳාමේ වර්ධනය, දේශපාලන ස්ථාවරත්වය, වැඩවසම් ක්‍රමය බිඳ වැටී තිබීම, ආකල්ප හා නව අදහස්, ධනවතුන් සිටීම, බැංකු හා මූල්‍ය ආයතන බිහිවීම. චරණෝද?
මේ කියන්නේ. අමුද්‍රව්‍ය බහුල වීම, ජනගහනයේ වර්ධනය, ප්‍රවාහන පහසුකම් ව්‍යාප්ත වීම, යටත් විජිත ඇතිකර ගැනීම, අභ්‍යන්තර හා බාහිර වෙළඳාමේ වර්ධනය, දේශපාලන ස්ථාවරත්වය, වැඩවසම් ක්‍රමයේ බිඳවැටී තිබීම, ආකල්ප හා නව අදහස්, ධනවතුන් සිටීම, බැංකු හා මූල්‍ය ආයතන. හ්ම්. right. ඊළඟට කාර්මික විප්ලවය ප්‍රබෝධය කොහොමද කාර්මික විප්ලවය ඇති වුනේ කියන එක. ප්‍රධාන වශයෙන් කාර්මික විප්ලවය ප්‍රධාන ක්ෂේත්‍ර තුනක ඇති වුණා. හරිද? කාර්මික විප්ලවය ප්‍රධාන වශයෙන් කර්මාන්ත එහෙම නැත්නම් ක්ෂේත්‍ර ෆීල්ඩ්ස් තුනක පටන් ගත්තා. ඊට අමතරව දැන් මේවට අමතරව තව තිබුණා. නමුත් ප්‍රධාන වශයෙන්ම සිද්ධ වුණේ මේවයි. පළවෙනි එක තමයි පේෂ කර්මාන්තය. ඒ කියන්නේ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එක. රෙදිපිලි කර්මාන්තය කියන එක. දෙවෙනියට ගල් අඟුරු කර්මාන්තය. ගල් අඟුරු ක්ෂේත්‍රය සම්බන්ධ ඒක. ඊළඟට යකඩ හා වාණේ කර්මාන්තය. right? යකඩ හා වාණේ කර්මාන්තයත් මේකට ඇතුළත් වුණා. එතකොට මේවා තුල තමයි ප්‍රධාන වශයෙන්ම විප්ලවය ඇති වුණේ. right? මේ විප්ලවයත් එක්ක මේ වගේ අලුත් ප්‍රබෝධයක් ඇති වුණා. අලුත් මැෂින්ස් හදන්න පටන් ගත්තා. නේ? අලුත් ටෙක්නොලොජිස්, ඒ කියන්නේ අලුත් තාක්ෂණයන්ත් හදා බලන්න පටන් ගත්තා. අලුත් මැෂින් හදන්න පටන් ගත්තා. ඒකෙන් අර කෙරෙච්ච නිෂ්පාදනයන් වැඩි වෙන්න පටන් ගත්තා. right. එහෙනම් අපි බලමු පේෂ කර්මාන්තය තුළ එහෙම නැත්නම් රෙදිපිලි කර්මාන්තය තුළ ඇතිවෙච්ච නව සොයා ගැනීම මොනවද කියලා. දුවන නඩාව නිපදවීමත් සමග පළගේ පොතේ ඇති ෆොටෝ එකක් දුවන නඩාවේ මම ඔයගලන්ට මේව ෆොටෝස් තියෙන මේව එකක් දීලා තියෙනවා. right. ඉතින් ජෝන් කේ හදපු දුවන නඩාව. මේ තියෙන එක නෙමෙයි හාග්‍රීව්ස්ගේ ජෙනි එකනේ. ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද? ඔයගලන්ට තේනවද ළමයි ව්‍යවසායක අධ්‍යයනය කියලා එකක්? ව්‍යවසායකත්ව අධ්‍යයනය? හ්ම්? නෑ සර්. නෑ? නෑ සර්. මේක ඔයගොල්ලෝ දැකලා ඇති. දැනටත් අපේ ලංකාවේ මේක පාවිච්චි කරනවා. මේ රෙදි වියන්න පාවිච්චි කරන්නේ ෆ්ලයින් ෂටල් එක. right? මෙන්න මෙහෙ ඉස්සරහට ඇද අර අත්පා වලින් මාරු කර කර ඕකෙන් කරන්නේ රෙදි වියන එක. right? ෆ්ලයින් ෂටල් එක. මෙතෙන් ජෝන් කේස් ෆ්ලයින් ෂටල්. රෙදි වියන මම නම් මේ මෑතකදී දැකලා තියෙනවා මේ වගේ රෙදි වියනවා. right? right. කපු කැටීම වේගවත් උනේ. හරිද?
හැබැයි දුවන නඩාවෙන් රෙදි වියන එක වේගවත් වුණාට කපු කටින එක. ඒ කියන්නේ රෙදි වියන කපු ඕනේනේ. දැන් කපු කටින එක මේ වෙලා නැහැ. එහෙනම් අපි බලමු. 6 දිනක් සමග දිනකට සකසන නූල් ප්‍රමාණය එක් රෙදි වියන්නෙක් විසින් එක් දිනකදී රෙදි විය අවසන් කරන ලද්දේ. ආයේ කියන්නේ දැන් ඔය නූල් එකතු කරලානේ අපි ඔය රෙදි වියන්නේ. නේද? නූල් එකතු කරලා නූල් වලින් රෙදි වියන්නේ. අපි බලමු how a flying shuttle works කියලා මම ඔයාලට පෙන්නනවා. එතකොට මේක තමයි නූල් වලින් එන හැටි මේ පැත්තට නූල් රෙද්ද. right. ඒ විදිහට තමයි යන්නේ. right. එතකොට 6 දිනක් එකතු වෙලා හදන නූල් වලින් හරිද? එක දවසකටවත් ප්‍රමාණවත් නූල් ටිකක් එන්නේ නැහැලු. 6 දිනක් එකතු වෙලා නූල් හදනවලු. ඒ හදන නූල් ටික එක දවසකටවත් ප්‍රමාණවත් වන්නේ නැහැ. හරිද? රෙදි වියන කෙනෙක් ඔය විදිහට ෂටල් එක පාවිච්චි කරලා ටක් ගාලා හදලා දෙනවා. ඒ කියන්නේ අර රෙදි වියන එක ඉක්මන් වුණාට වැඩක් නැහැ. රෙදි වියන එක ඉක්මන් වුණාට වැඩක් නැහැ. හදන නූල් ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙනම් 1733 දී ජෝන් කේ හදපු දුවන නඩාව පේෂ කර්මාන්තය හදපු නව සොයාගෙන. මේවා අනිවාර්යයෙන්ම අවුරුද්ද 9 හදපු එක මොකද්ද? මොකද්ද එකකින් කරන්නේ? මේවා මතක තියාගන්න ඕන. ඊළඟට 1764 ජේම්ස් හාග්‍රීව්ස් ජෙනි යන්ත්‍රය ඔයාලගේ පොතේ තියෙනවා. කපු කැටීම ඒ කියන්නේ නූල් හදන එක වේගවත් කරන්න පටන් ගන්නවා. රිචඩ් ආක්‍රයිට් ජල රාමුව හදනවා. වේගවත් නූල් කැටීමට හැකි වෙනවා. ඒ ජල රාමුවෙන් කරන්නේ ඔයාලා දැකලා තියෙනවද අර ගොවිපළවල් වල තියෙන වතුර වැටෙන තැනකින් කැරකෙන නිකන් කරත්තයක් වගේ කැරකෙන කරත්ත රෝදයක් වගේ කැරකෙන එක දැකලා තියෙනවද? හ්ම්? සමහරව දැකලා තියෙනවද? නෑ සර්. හයි. නෑ. ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ වෝටර් ටර්බයින් වගේ මට මතක. වෝටර් ටර්බයින්. yes. නේද? මේක දැකලා නැද්ද?
ඒකත් දැකලා නැද්ද ඒවා? දැකලා තියෙනවා සර්. ඔව්. ඒක තමයි වෝටර් ටර්බයින් එක කියන්නේ. ඒකේ බලය, ඒ කියන්නේ හයිඩ්‍රෝ පවර් යූස් කරලා. ඒ කියන්නේ සෝරි. ජල වේග ගැන අර මොකද අපි දැන් කරන්ට් එකෙන් බලය ගන්නවා වගේ ජල රාමුවේ බලය අරගෙන ඒ වේගෙන් මේ කපු කටින්න නූල් කටින්න පටන් ගත්තා. හැබැයි ඒකට මෙහෙමයි. ඒකට අනිවාර්යයෙන්ම කන්ටිනියස් වෝටර්ෆෝල් එකක්. ඒ කියන්නේ නොනවත්ව වතුර ගලාගෙන යෑමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම මේක පුළුවන් තරම් වේගෙන් කැරකෙන්න පුළුවන් තරමට වේගෙන් ඒ වතුර වැටෙන්නත් ඕනේ. ඒ කියන්නේ දිය ඇල්ලක් වගේ තැනක තමයි ඔය වගේ වෝටර් ටර්බයින් එකක් තියන්නේ. රයිට් අපි සිංහලෙන් ඒකට කියන්නේ ජල රාමුව කියලා. එතකොට මේ වෝටර් ටර්බයින් එක කැරකෙන වේගෙන් අර කැටීම වේගවත් සිද්ධ වෙනවා. 1769 තමයි ඒක නිර්මාණය වෙන්නේ. ඊළඟට සැමුවෙල් ක්‍රොම්ප්ටන් හදනවා මියුල් යන්ත්‍රය කියන එක. ඒ මියුල් යන්ත්‍රය කියන එක ඔයාලගේ පොතේ ඇති. එතන ෆොටෝ එක නැහැ. මොකද්ද මියුල් යන්ත්‍රය කියන්නේ? මෙතෙන් සියුම් හා ශක්තිමත් ලෙස නූල් සකසා ගන්න පුළුවන්. ඊට පස්සේ එඩ්මන්ඩ් කාර්ට්රයිට්. දැන් එඩ්මන්ඩ් කාර්ට්රයිට් කෙනෙක් නම් මියුල් යන්ත්‍රය වාෂ්ප ශක්තියෙන් මෙතෙන් ජල බලයෙන් ක්‍රියාත්මක කරන මෙන්න මේ වගේ මේ කැරකෙනකොට මේක වැඩ කරනවා. right එතකොට කාර්ට්රයිට් හදනවා මියුල් යන්ත්‍රය වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට. හරිද? එතකොට මෙන්න මේ ටික තමයි ඔයාලා මතක තියාගන්න ඕන. right මේ ටික අනිවාර්යෙන් මතක තියාගන්න. ආක්‍රයිට්වයි කාර්ට්‍රයිට්වයි මාරු කරගන්න එපා. ආක්‍රයිට් කරේ ජලරාමුව හදපු එක වේගවත් නූල් කටින්. හැබැයි කාර්ට්‍රයිට් කරේ පවර්ලූම් ඒ කියන්නේ වාෂ්ප බල මියුල් යන්ත්‍රය වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරන විදිහට හදපු එක. ඒක තාක්ෂණික විදිහට කපු කටින්න නිර්මාණය කරපු අයිටම් එකක්. හරිද? එහෙනම් මේක හොඳට මතක තියාගන්න. මම හිතන channel ස්ක්‍රීන්ෂොට් දාගන්න ඇති කියලා මේක නෝට් කරගන්න. හරිද? මේවා අනිවාර්යෙන් highlight වෙලා මතක තියෙන්න ඕනේ. අනිවාර්යෙන් ඔයාලට MCQ එකකට හරියනවා. right? මේට අමතරව එල් විට්නි, කොටන් ජින්, ඒලියස් ගෝවේ රෙදි මැසීමේ යන්ත්‍රය වැනි යන්ත්‍ර සොයා ගැනේ. බලශක්තියක් ලෙස ජලය මගින් ක්‍රියාත්මක කළ හැකි ජල රාමු එකතු වීමත් සමග රෙදි විවීම වේගවත් වේ. අර මම ඔයාලට පෙන්නේ මේ වේගෙටම රෙදි වියන එකක් සිද්ධ වෙනවා. අර කැරගෙන වේගෙටම රෙදි වියන එකක් සිද්ධ වෙනවා. right මේ නිවසේ තැබිය නොහැකි වූ නිසා ජලය ලබා ගත හැකි විශාල කර්මාන්තශාලා නෙව. දැන් මේ වගේ ලොකු එකක් අපිට ගෙයක් ඇතුලේ තියාගන්න පුළුවන්ද? ජල රාමුවක් අපිට ගෙය ඇතුලේ තියාගන්න පුළුවන්ද? බෑනේ ලොකු එකක් තියාගන්න බෑ. එහෙනම් ඒ වගේ ඒවා තියාගන්න සුදුසු විදිහට කර්මාන්ත ශාලා නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කපු කටින් එහෙම නැත්නම් නූල් වියන දේ සඳහා කර්මාන්ත ශාලා නිර්මාණය වෙනවා මෙන්න මේකත් එක්ක. ඒ වගේම බලශක්තියක් ලෙස ගල් අඟුරු හා වාෂ්ප බලය යොදා ගැනීමත් සමග පේෂ කර්මාන්තයේ නව මගට යමුණා. ගල් අඟුරු පාවිච්චි කළා කෝල් වලින්. ඔයගොල්ලෝ ගල් අඟුරු වලින් දුවන කෝච්චි දැකලා තියෙනව නේද? ඊට අමතරව වාෂ්ප වලින් දැකලා තියෙනව නේද ගල් අඟුරු කෝච්චි? අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා කියලා කියන්නේ. දැකලා තියෙනවද? ෆොටෝ දැකලා තියෙනවා. හ්ම්. අපි කෝල් පව ට්‍රේන් එකක් බලමු කියනවා. මේක මේ රෙකෝඩින් මම දාලා තියෙන්නේ. coal power train engine. මෙතේ අර අපි දැන් ඒකට දානවා ගල් අඟුරු. ඒ ගල් අඟුරු ටික පිච්චෙන එකේ හීට් එකෙන් තමයි කෝච්චිය දුවන්නේ. right? ගල් අඟුරු මෙතේ ගල් අඟුරු පිච්චෙන හීට් එකේ පවර් එකෙන් තමයි මේ දුවන්නේ. මෙතින් මේවා ගල් අඟුරු කෝච්චි. right? ලස්සනයි ඒව නේද? හැබැයි හොඳ නෑ. This is not very good. And this is not a good what do you call අර දහනය වෙන දේවල් වල එච්චර හොඳ දෙයක් නෙමෙයි. It is not good for the environment. air pollution වෙන්න පුළුවන්. right?
ගල් අඟුරු වලින් මේ වෙන එක ඔය අපෙත් ගල් අඟුරු බලා කරලා තියෙන ඒක ඉච්චර පරිසරයට හිතකාමී නැහැ. රයිට්. ඊළඟට මෙම නව සොයා ගැනීම නිසා එංගලන්තයේ ලොම් රෙදි කර්මාන්තයට වඩා කපු රෙදි කර්මාන්ත දිනුවා. ඒ කියන්නේ ලොම් සත්තුන්ගේ ලොම් වලින් හදන සත්තුන්ගේ ලොම් වලින් හදන රෙදි කර්මාන්තයට වඩා කපු රෙදි කර්මාන්තය දියුණු තත්ත්වයට පත් වෙනවා. මේකත් බලන්න මේ ස්ක්‍රීන්ෂොට් දාගන්න දාගත්තේ නැත්තම්. මේව ලියන්න ප්‍රැක්ටිස් කරන්න නැත්තම් වැඩක් නැහැ. ඊළඟ යකඩ හා වාණේ කර්මාන්තය. යකඩ හා වාණේ ගැන කතා කරනකොට කාර්මික විප්ලවයේ තියෙන කලිනුත් බ්‍රිතාන්‍යය යකඩ භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ විවිධ නිෂ්පාදනය කරන්න, ආයුධ නිෂ්පාදනය කරන්න වගේ දේවල් වලට කාර්මික විප්ලවයට කලිනුත් එංගලන්තය ඇතුළේ යකඩ භාවිතය සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ යකඩ ඒ නිර්මාණය කරලා තිබිච්ච යකඩ ඊට එහෙම නැත්නම් ඔය භාවිතා කරලා තිබිච්ච යකඩ එච්චර ශක්තිමත් යකඩ නෙමෙයි. ඒවා එච්චර ශක්තිමත් යකඩ නෙමෙයි. ඒ වගේම තමයි දැන් අපි යකඩ ගත්තොත් එහෙම අර යකඩ නමන්න පුළුවන්. දැන් අපි අර කම්බි නමන්නේ උණු කරලා. දැකලා තියෙනවා අපි ගෙවල් වල කොන්ක්‍රීට් කම්බි. එහෙම නමනවනේ යකඩ කම්බි. අන්න ඒව නමන්න පුළුවන් හැකියාව අඩුයි. ඒ වගේම ඒ වගේ තියෙන ශක්තිය අඩුයි. හරිද? හැබැයි පස්සේ කාලෙකදී මේක තාක්ෂණය ටිකක් වැඩිදියුණු වෙනවා. යපස්. අයනෝ කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ අයනෝ. යපස් කියන ඒවා උණු කරලා කරන්න මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ දර. දර දාලා තමයි මේ යපස් උණු කරන්නේ. යපස් වලින් තමයි මේ යකඩ හදන්නේ. යකඩ හදන්න පාවිච්චි කරන්නේ යපස්. ඒතර මේ යපස් මේ උණු කරලා තමයි මේ යකඩ කියන්නේ මේ යපස් උණු කරන්න තමයි මේ දර භාවිතා කරන තියෙන මුල් කාලේ. හැබැයි පස්සේ කාලෙකදී ගල් අඟුරු මේකට යොදා ගන්නවා. ඒ කියන්නේ මොනවද ඒකට කියන්නේ මේ දැව පාවිච්චි කරනවා වෙනුවට ගල් අඟුරු පාවිච්චි කරන්න පටන් ගන්නවා. මේ ගල් අඟුරු පාවිච්චි කරන්න පටන් ගත්ත එකත් එක්ක යකඩ හා වාහනේ නිෂ්පාදනය වැඩි වෙන්න පටන් ගන්නවා. ඇයි දර වලින් ටිකක් වැඩිපුර වෙලාවක් යනවා මෙම උණු කරන්න, යපස් උණු කරන්න. හැබැයි ගල් අඟුරු පාවිච්චි කරලා ඒවා උණු කරනකොට ඒවට යවන කාලය අඩුයි. හරිද? ඒ නිසා ඊටමත් ඉක්මනින් සහ පහසුවෙන් වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒත් එක්ක නිෂ්පාදන ශාස්ත්‍රයේ ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒත් එක්ක ඔන්න යකඩ හා වාණි කර්මාන්තය තුළ විප්ලවයක් ඇති වෙන්න පටන් ගන්නවා. කාර්මික විප්ලවයත් එක්ක. 1730 දී ඒබ්‍රහම් ඩර්බි විසින් ගල් අඟුරු යොදා ගනිමින් යපස් උණු කර එමගින් වාත්තු කළ යකඩ හරිද වාත්තු කළ යකඩ නිෂ්පාදනය කරනවා. අපි ඉංග්‍රීසි වලින් ඒකට කියන්නේ මතකයි ටෙම්පර් කරන එකනේ. රයිට් රයිට් එතකොට අර වාත්තු කරපු පදම් කරපු යකඩ නිර්මාණය කරන්න එයා පටන් ගන්නවා ගල් අඟුරු වලින් මුලින්ම පටන් ගත්තේ ඒබ්‍රහම් ඩර්බි තමයි ගල් අඟුරු වලින් මේක කරන්න පටන් ගත්තේ. හරිද? මේවා මේ ජෙනරල් මතක තියාගන්න තියෙන්නේ. අපි මොකද පැහැදිලි කරලා දැන් අපිට මේවා කරලා පෙන්වන්න බැහැනේ. මට පුළුවන් ඔයගොල්ලන්ට ගල් අඟුරු ටික ගෙනල්ලා මෙන්න මේක උණු කරන්න මෙහෙමයි මෙන්න මේක උණු කරන්න මෙහෙමයි කියලා මට කියන්න බැහැනේ. නේද? right. එහෙනම් අපි බලමු යකඩ හා වාණි කර්මාන්තයට එකතු වෙච්ච යන්ත්‍ර සූත්‍ර මොනවද? right. මේකෙත් ඔයාලා අර වගේම වර්ෂය, ඒ වගේම පුද්ගලයා, ඒ වගේම යන්ත්‍රේ නම සහ එකෙන් පහසු වෙච්ච කාර්යය මොකක්ද කියලා ඔයාලා මතක තියාගන්න ඕන. හරිද? එහෙනම් 1784 දී හෙන්රි කෝට් රෝලර් යන්ත්‍රය නිෂ්පාදනය කරනවා. හෙන්රි කෝට් විසින් රෝලර් යන්ත්‍රය නිෂ්පාදනය කරනවා. right. ඒකෙන් කරන්නේ යපස් වල අපද්‍රව්‍ය ඉවත් කරන එක.
යපස් වල තියෙන අපද්‍රව්‍ය. ඒ කියන්නේ දැන් මේ කියන්නේ කෑලි කෑලි තියෙනවනේ දැන්. ඒ ගන්න යපස් වල තියෙන බලන් ඔය ඒවා මේවා කෑලි. දැන් අපි සිමෙන්ති අනනවනේ. ඒ සිමෙන්ති අනන වෙලාවටත් අපි ඒ සිමෙන්ති වලට මික්ස් වෙන කෑලි බෑලි අයින් කරන්නේ. අන්න ඒ වගේ යපස් වල තියෙන අපද්‍රව්‍ය කුණු වගේ දේවල් අයින් කරන්නේ. ඒ වගේම තැලිය හැකි රෝලරයකින් අපි ඔගොල්ලෝ දැකලා තියෙනවද පාරවල් රෝල් කරගෙන යනවා. රෝලර් එකකින් හෙන්රි කෝට් හදපු රෝලර් යන්ත්‍රයෙන් තැලිය හැකි යකඩේවත් පදම් කළ යකඩ නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ අතන්ට දාලා ඒ කියන්නේ බිමට දාලා ඒ යකඩ ටික පදම් කරනවා, තලා ගන්නවා. ඒ රෝලර් යන්ත්‍රය ප්‍රයෝගී කරලා. හෙන්රි කෝට් ඊළඟට බේස්ම හෙන්රි බේසම නිෂ්පාදනය කරන වානේ නිපදවීමේ උඳුන. වානේ නිපදවීමේ උඳුන නිෂ්පාදනය කරනවා. අ, හෙන්රි බෙස්ම right? යකඩවල අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ නව ක්‍රමයක් සොයා ගැනීම. ඊට විලියම් සීමන්ස් 1860 දී විවෘත උඳුන් ක්‍රමය භාවිතා කරනවා. ඒකෙන් උසස් තත්ත්වයේ වාන නිපදවීම සහ පිරිසිදු යකඩ නිපදවීම. අයන් පියෝ අයන් නිෂ්පාදනය කිරීම සිද්ධ වෙනවා. right? මේ තියෙන වාන නිපදවීමේ උඳුන හෙන්රි බේස්මගේ right? හෙන්රි බේස්මන් නිෂ්පාද. දැන් මේ යකඩ හා වාහනේ කර්මාන්තය ගැන ඔයගොල්ලෝ මහා අපබ්‍රස් දේවල් දැනගන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මම මේ කියන මෙන්න මේ ටික. right? මෙන්න මේ ටිකයි ඔයගොල්ලෝ දැනගන්න. හරිද? මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඒත් එක මේ ටික. ඊළඟට විලියම් සීමන්ස් මා 1878 දී විදුලි උඳන නිෂ්පාදනය කරනවා. යකඩ හා වාහනේ කර්මාන්තය ශීඝ්‍ර ලෙස වැඩි දියුණු වෙන්න මේක බලපාන. right? එහෙනම් අපි බලමු යකඩ හා වාහනේ කර්මාන්තය එකතු වෙච්ච දේවල් මොනවද යන්ත්‍ර සූත්‍රය කියලා 1784 හෙන්රි කෝඩ් රෝල යන්ත්‍රය නිෂ්පාදනය කරන එකෙන් යපස්වල අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ තැලිය හැකි යකඩේවත් පදම් කළ යකඩ නිෂ්පාදනය කරනවා. 1856 හෙන්රි බෙස්ම වානේ නිපදවීමේ උඳුන හදනවා. යකඩවල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නව ක්‍රමයක් එක පටන් ගන්නවා. 1860 දී විලියම් සීමන්ස් විවෘත උඳුන් ක්‍රමය පටන් ගන්නවා. ඒකෙන් උසස් තත්ත්වයේ වාහන නිපදවීම සහ පිරිසිදු යකඩ නිෂ්පාදනය කිරීම සිදු කරනවා. 1878 විලියම් සීමන්ස් විදුලි උඳන නිෂ්පාදනය කරන එකකින් යකඩ හා වාහන කර්මාන්තය ශීඝ්‍ර ලෙස දියුණු තත්ත්වයට පත් වෙනවා. අපි බලමු විලියම් සීමන්ගේ ඉලෙක්ට්‍රික් oven එක මොන වගේද කියලා. අපි මේ පාර YouTube යන්නේ නැතුව බලමු. මේක වෙන්න. right. ස්ක්‍රීන්ෂොට් දාගන්න නැති කියලා හිතන්න. යකඩ හා වාහනේ කර්මාන්තය. පේෂ කර්මාන්තයට හා අනෙකුත් කර්මාන්ත ශාලාවට අවශ්‍ය යකඩ එංගලන්තය තුළම නිෂ්පාදනය කරගන්න මේකෙන් හැකියාව ලැබුණා. ඊට පස්සේ ගල් අඟුරු කර්මාන්තය. ගල් අඟුරු කියන්නේ බ්‍රිතාන්‍යයේ ඉතාම සුලභ විදිහට ඒ කියන්නේ වැඩි ගොඩාක් තැන්වල හොයාගන්න තිබිච්ච දෙයක්. හරිද? ගල් අඟුරු ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මෙන්න මේ ටිකත් මතක තියාගන්න. ගල් අඟුරු බහුල ලෙස පැවති ප්‍රදේශ විදිහට අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් දකුණු වේල්සය, යෝක්ෂයර්, ලැන්කැෂයර්, නෝර්දම් බර්ලන්ඩ් කියන ප්‍රදේශ. දකුණු වේල්ස්, යෝක්ෂයර්, ලැන්කැෂයර්, නෝර්දම් බර්ලන්ඩ් කියන ප්‍රදේශවල ගල් අඟුරු බහුල ලෙස ප්‍රචලිත වෙලා පවතිලා තියෙනවා.
දැන් මට කියන්න ජනනී එහෙනම් ගල් අඟුරු බහුල ලෙස පැවති ප්‍රදේශ මොනවාද බ්‍රිතාන්‍යයේ? දකුණු වේල්, යෝර්ක්ෂයර්, ලෑන්කෂයර්, නෝර්දම්බර්ලන්. චානෝද? දකුණු වේල්ස්, යෝර්ක්ෂයර්, ලැන්කැෂයර්, නොදම්බර්ලන්ඩ්. right. ගල් අඟුරු බහුල වීම නිසා යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීමට බල ශක්තියක් ලෙස යොදා ගන්න පුළුවන් වුණා. මම උගලන් කියවන දැන් අපි දැනටත් මේ ගල් අඟුරු පාවිච්චි කරනවා නේද බල ශක්තියක් විදිහට. අර මං කියවේ නොරොච්චෝලේ තියෙනවා කියලා ගල් අඟුරු බලාගාරය. නේ නොරොච්චෝලේ තියෙන ගල් අඟුරු බලාගාරය. එහෙනම් ගල් අඟුරු පාවිච්චි කරනවා බල ශක්තිය නිෂ්පාදනය කරන්න ගල් අඟුරු බලාගාරය. දැන් මේගොල්ලෝ මේ ගල් අඟුරු ගොඩාක් හොයාගන්න මං කියවනේ බ්‍රිතාන්‍යයේ බහුල වශයෙන් ගල් අඟුරු හොයාගන්න තියෙනවා. ඉතින් මේ විදිහට බහුල වශයෙන් ගල් අඟුරු හොයාගන්න තියෙන නිසා ඊටාම පහසුවෙන් මේගොල්ලෝ මේක බල ශක්තියක් විදිහටත් යොදා ගන්නවා. වාෂ්ප එන්ජින්ම නිපදවීමත් සමග නිවාස හා කර්මාන්ත ශාලා තුළ ගල් අඟුරු වැඩි වශයෙන් භාවිතා කළා. වාෂ්ප එන්ජිම. දැන් කවුද? තෝමස් නිව්කොමන් තමයි වාෂ්ප එන්ජින් එක නිර්මාණය කළේ 1735 දී. ඒ වාෂ්ප එන්ජින් එක නිෂ්පාදනය කිරීමත් එක්ක ගල් අඟුරු වැඩි වශයෙන් භාවිතා කරනවා ගෙවල් වල වගේම කර්මාන්ත ශාලාවල. ඊළඟට අනුව සැපයම ලබා දෙන විට ගල් අඟුරු පතල් ඉතා ගැඹුරට කැපීමට සිදු වුණා. එවිට අභියෝගතා රැස්සකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම ඒ අභියෝග ජය ගැනීමට නව සොයා ගැනීම සිද්ධ කළා. ඒත් එක්ක ගල් අඟුරු කර්මාන්තය දියුණු වුණා. ඒ කියන්නේ ළමයි දැන් මේ ගල් අඟුරු කර්මාන්තයේ දැන් ගල් අඟුරු තියෙන්නේ පතල් වල. අපි මැණික් හාරන්නේ මැණික් පතල් වල. අන්න ඒ වගේ මැණික් පතල් වල මැණික් හාරනා වගේ මේ ගල් අඟුරු පතල් වල තමයි හොයාගන්න තියෙන්නේ. මේ ගල් අඟුරු පතල් වල තියෙන මේ ගල් අඟුරු හොයාගන්න මේවා හාරන්න ඕනේ. ඉතින් මේ ගල් අඟුරු පතල් විදියට හාරගෙන යනකොට ලොකු ගැටලු වලට මුහුණ දෙන්න මෙයාට සිද්ධ වුණා. ගල් අඟුරු පතල් වල හොයාගෙන යනකොට ලොකු ගැටලු වලට මුහුණ දෙන්න මෙයාට සිද්ධ වුණා. මේ ගැටලු වලට මුහුණ දුන්නාම ඒගොල්ලෝ ඒවා අතහැරලා දාලා ආවේ නැහැ. අනේ මට බෑ කියලා අතහැරලා දාලා ආවේ නැහැ. ඒගොල්ලෝ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පටන් ගත්තා. ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන එකේ ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න පටන් ගත්තා. ඒ ප්‍රශ්න වලට උත්තර විදිහට ඒගොල්ලෝ මැෂිනරිස් පාවිච්චි කරේ. ඒ කියන්නේ මැෂින් ඒවා මේවා නිර්මාණය කළා. අන්න ඒකත් අලුත් තාක්ෂණයක්. ඒ කියන්නේ ගල් අඟුරු කර්මාන්තයේ වෙත ආපු අලුත් තාක්ෂණයක්. ඒ කියන්නේ ගල් අඟුරු කර්මාන්තයේදී ඇතිවෙන බාධාවල්, අභියෝගයන් වලට ඒව ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන දැනුම ඒගොල්ලෝ ගවේෂණය කළා. ඊට අදාළ නිෂ්පාදන සිදු කරනවා. ඒවත් එක්ක තව තවත් මේ ගල් අඟුරු කර්මාන්තය බ්‍රිතාන්‍ය තුළ දියුණු වුණා. ගැටලුවක් ආවා. ඒ ගැටලුව විසඳන්න ඕනි කරන විසඳුම ඒගොල්ලෝ හොයාගත්තා. ඒ විසඳුම හොයා ගැනීමෙන් තව තවත් කට්ටිය මොකද උනේ? ගල් අඟුරු කර්මාන්තය නියැලෙන්න උනන්දු වුණා. හදිස්සියවත් මේකට විසඳුමක් හොයාගත්තේ නැත්නම් හැමෝම ගල් අඟුරු කර්මාන්තය පැත්තකට දාලා ඉන්න තිබ්බා. හැබැයි එහෙම අවශ්‍ය නැහැ. මොකද විසඳුම හොයාගත්ත නිසා. එහෙනම් ගල් අඟුරු කර්මාන්තයට එල්ල වෙච්ච අභියෝග මොනවද? කියන්න බලන්න යනවද ගල් අඟුරු කර්මාන්තයට එල්ල වෙච්ච අභියෝග මොනවද කියලා? ආකර තුළ එකතු වූ ජලය ඉවත් කිරීම, ආකර පතුලේ විෂ වායු තිබීම, ආකර තුළට ආලෝකය නොමැති වීම, ආකර තුළට පිරිසිදු වාතය ගෙන යාම. ආකර තුළට එකතු වූ ජලය ඉවත් කිරීම. ඒ කියන්නේ දැන් වහින වෙලාවල් වලට ඔයගොල්ලෝ දන්නවා ඇති අර මේ අර දිට්වා අපු වෙලාවේ පතල් වල වැඩ කරපු මිනිස්සු පතල් ලස්සෙම හිර වුණා. වතුර ගිහිල්ලා පස් වැටිලා මේ වෙලාව මිනිස්සු මේ ඒක ඇතුළෙම හිර වෙලා මැරුණා. රයිට්? එහෙනම් මේ වතුර ඉවත් කරන්න ක්‍රමවේදයක් අවශ්‍යයි. ආකර පතලේ විෂ වායු තියෙන්න පුළුවන්. දැන් මේ අපි ඉන්න මේ ඇට්මොස්ෆියර් එක ඇතුලේ අපි මේ ඉන්න ජීවගෝලද මේකට කියන්නේ? සිංහලෙන්. ජීවගෝල කියලා කියන්නේ ජෛව ගොල්. ජෛවගෝලය. අපි ඉන්නේ මේ ජෛව ගෝලය.
බයොස්ෆියර් එකේ අපි ඉන්නේ. මේ බයොස්ෆියර් එකේ විතරයි අපිට ඕනි කරන ඔක්සිජන් තියෙන්නේ. හරිද? පොළොවේ යටට ගියාම අපිට දන්නේ නැහැ මොනවා තියෙන නයිට්‍රජන් තියෙන්න පුළුවන්. හරිද? පොටෑසියම් තියෙන්න පුළුවන්. ඒ මොනවා තියෙද දන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ විස වායු මේවා ඇතුළේ තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒවා ඇතුළට ආලෝකය නැහැ. ඒ වගේම පිරිසිදු වාතය ඒවා ඇතුළේ නැහැ. ඉතින් මේවා විසඳ ගන්න මේවා විසඳ ගන්න මේකට අලුතෙන් දේවල් මේගොල්ලෝ කරන්න පටන් ගත්තා. right එහෙනම් මෙන්න මේ තියෙනවා ඒ එකතු මේ ප්‍රශ්න ටික විසඳ ගන්න කරපු දේවල්. right මෙතන 1735 දී තෝමස් නිව්කොමන් වාෂ්ප එන්ජින් එක හැදුවා. ඒකෙන් ආකර තුළ තිබූ ජලය නල මගින් ඉවත් කිරීම හා වාතය කෘත්‍රිම ලෙස සිසිල් කිරීමක් සිද්ධ වුණා. නිකන් AC කරනවා වගේ. ජල වාෂ්ප දැන් වාෂ්ප එන්ජින් එක කියන්නේ අර පතල් ඇතුලේ තියෙන ආකර ඇතුලේ තියෙන වතුර ටික එළියට පම්ප් කරනවා. right එළියට පම්ප් කරලා ඒ වතුර ටික හරිද අර නිකන් AC එකක් වගේ හියුමිඩිටි එකකින් යනවා වගේ අර මේව ඇතුලට යන්න පුළුවන් විදිහට සකස් කරා. හරිද? අර ආකාර ඇතුලට පතල ඇතුලට යන්න පුළුවන් විදිහට හැදුවා. ඒකෙන් අරගොල්ලෝ තව ටිකක් අර ඇතුලේ ඉන්න කට්ටියට කූල් එකකුත් යනවා. ඊළඟට 1736 දී ජේම්ස් වොට් විධිමත් වාෂ්ප එන්ජින් එක හදා ගන්නවා. ඒක කර්මාන්ත ශාලාවලට යොදා ගන්න පුළුවන්. ඒ වගේම හම්ෆ්‍රි ඩේව් ආරක්ෂක ලාම්පුව නිර්මාණය කරනවා. ඒ ආරක්ෂක ලාම්පුව ආරක්ෂිතව ඒක ඇතුලේ ගමන් කරන්න වැඩ කරන්න ඒවට අවශ්‍ය කරන හැකියාව අවස්ථාව ලබා දුන්නා. ඔන්න ওই ටික තමයි මෙන්න මේ එල්ල වෙච්ච අභියෝග ටික වළක්ව ගන්න මේගොල්ලෝ ගත්ත පියවරවල් ටික. right එහෙනම් මෙන්න මේ items ටික හැදුවට පස්සේ මෙන්න මේ අවුරුදු වල මෙන්න මේ කට්ටිය නිසා ඔයගලන්ට මෙන්න මේ කාර්යයන් ටික පහසු වුණා. හරිද? right. රිසර්ච් එකක් දාගන්න. ඊළඟට වාෂ්ප එන්ජිම හා ආරක්ෂක ලාම්පුව සොයා ගැනීමත් සමග පතල් හැරීම ඉක්මන් වීම හා ඒ ආශ්‍රිත අභියෝග රැසක් ජය ගන්න පුළුවන් වුණා. right ආරක්ෂක ලාම්පුව තුන ඇතුලේ ලයිට් එක දෙන වාෂ්ප එන්ජින් එක නිසා ඇතුලේ කූල් ඒ කියන්නේ ජරා අර වායු නැහැ. ඇතුළත් කූල් ඇතුලේ වතුර රැඳෙන්නේ නැහැ වාෂ්ප එන්ජින් එක නිසා. එහෙනම් ඒගොල්ලෝ ඉක්මනින් පොළව හාරගෙන පතල් නිර්මාණය කරගෙන මේ ගල් අඟුරු කැණීම් කටයුතු කරන්න පටන් ගත්තා. 1739 දී යකඩ කේබල් කම්බි යොදා ගැනීම නිසා ආකර තුළට ඉතා ඉක්මනින් ගල් අඟුරු ගොඩනැගීමට හැකි වුණා. ගොඩ ගැසීමට 1844 දී පතල් වල සේවයට කාන්තා වාහන ලැබුන් යොදා ගැනීම තහනම් වුණා. පතල් වල ගෑනු කට්ටියට වැඩ කරන එක තහනම්. අර මේ තිබුණ මෙතේ හරි යකඩ කේබල් දාලා හරි යකඩ කේබල් දාලා මේ විදිහට ඇදගෙන යනවා. යකඩ කේබල් වලින් ලේසියෙන්ම උඩට ගන්න පුළුවන්. හැබැයි පස්සේ කාලෙකදී ගෑනු කට්ටියට මේකේ වැඩ කරන එක තහනම් කරා. කොහෙන් ගියත් ගෑනුමට තමයි chance එක. right. හරි. ඔන්න ගල් අඟුරු කර්මාන්තයේ අතුරු ප්‍රතිලාභ මොනවද? තාර මම අර කිව්ව කලිනුත් මැකඩම් ක්‍රමය. ගල් තාර කරන තාර පාරවල් කියන්නේ. එහෙම දාන. ඊළඟට ඇනලිම් නම් තීන්ත වර්ගය හොයා ගන්නවා. ඒ කියන්නේ අතුරු ප්‍රතිලාභ කියන්නේ ගල් අඟුරු වලින් හදන්න පුළුවන් තව දේවල්. right? ගල් අඟුරු වලින් හදන්න පුළුවන් තව දේවල්. ගල් තාර හරි තාර නිර්මාණය කරන්න පුළුවන්. තීන්ත හදන්න පුළුවන්. පොහොර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බෙහෙත්, පර්ෆියුම්, ඔයිල් වර්ග ඒවා නිර්මාණය කරන්න පුළුවන්. right. ස්ක්‍රීන්ෂොට් දාගන්න. ඔන්න එහෙනම් අපි රෙදිපිලි කර්මාන්තය, යකඩ හා වාණි කර්මාන්තය, ඊළඟට ගල් අඟුරු කර්මාන්තය කොහොමද මේක ව්‍යාප්ත වුනේ කියලා අපි කතා කරා. ඊට පස්සේ තියෙන්නේ කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය. ඒ ගැන කතා කරන්න කලින් ඕගොල්ලෝ දැන් කරපු ටික හොඳට බලා ගන්න. 4 වෙනකොට මම ඊටු ටික පටන් ගන්නවා.
Gomorrisa se pasare. Right. කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය. Expansion. Right. මොන වගේ ශේෂ්ත්‍රවලද කාර්මික විප්ලවය තවදුරටත් ව්‍යාප්ත වෙන්නේ? හරිද? මේ කාර්මික විප්ලවය ව්‍යාප්තිය කියන එක ළමයි අපිට කොටස් දෙකකට බෙදලා ගන්න පුළුවන්. Expansion of industrial revolution අපිට කොටස් දෙකකට බෙදලා ගන්න පුළුවන්. එකක් තමයි විවිධ ශේෂ්ත්‍රවලට ව්‍යාප්ත වීම. right? විවිධ ශේෂ්ත්‍රවලට ව්‍යාප්ත වීම. right? ඊළඟට අනිත් එක තමයි වෙනත් රටවල් වලට ව්‍යාප්ත වීම. right? ශේෂ්ත්‍රවලට ව්‍යාප්ත වීම, ඒ වගේම විවිධ රටවල් වලට ව්‍යාප්ත වීම. ඒකෙදි මුලින්ම අපි ශේෂ්ත්‍ර ගත්තොත් එහෙම ප්‍රවාහන ශේෂ්ත්‍රය, ට්‍රාන්ස්පෝර්ටේෂන්, ඇග්‍රිකල්චර්, ඊළඟට කමියුනිකේෂන්, ඒ කියන්නේ sannivedana ශේෂ්ත්‍රය, මෙන්න මේ කියන ශේෂ්ත්‍ර කීපයකට මේ කාර්මික විප්ලවය ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. right? අපි මුලින්ම කිව්වා කාර්මික විප්ලවය පටන් ගන්නේ බ්‍රිතාන්‍යයේ. ඒකට ප්‍රධාන වශයෙන්ම බලපාපු හේතු සාධක 10ක් විතර තියෙනවා. ඒකෙන්ම අපි වඩාත්ම වැදගත් සාධක විදිහට ගණන් ගන්නේ ස්වාභාවික සම්පත් වල තියෙන බහුලත්වය, දේශපාලන ස්ථාවරත්වය, නව සංකල්ප බිහිවීම, ඊළඟට එතනින් එහාට ගියන් පස්සේ තව ඇති වෙන මේ
නව වෙළඳපොළ නිර්මාණය වීම, වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීම, ඊළඟට තව එතනින් එහාට ගියාට පස්සේ තව තියෙනවා මේ අභ්‍යන්තර සහ බාහිර වෙළඳපොළක් නිර්මාණය වීම, යටතට ඇතිවීම. මෙන්න මේ වගේ කාරණා ගොඩක් අපි කතා කරනවා මේ එංගලන්තය තුළ කාර්මික විප්ලවය. එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය තුළ කාර්මික විප්ලවය ඇති වෙන. ඒතකොට බ්‍රිතාන්‍ය තුළ කාර්මික විප්ලවයේ ප්‍රධාන අංශ තුනක් තුළ ඇති වුණා කියලා අපි කිව්වා. ප්‍රධාන අංශ තුනක් තුළ ඇති වුණා කියලා කිව්වා. ඒ නම් පළවෙනි එක රෙදිපිලි ඒක, ඒ කියන්නේ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ. ඊළඟට එතනින් එහාට ගියාට පස්සේ යකඩ හා වාණි කර්මාන්තය ඇතුළේ, ඊළඟට ගල් අඟුරු කර්මාන්තය ඇතුළේ. මේ කියන හැම ඉන්ඩස්ට්‍රි එකක් ඇතුළේම කාර්මික විප්ලවයේ ව්‍යාප්තියක් සිද්ධ වෙනවා සහ දියුණුවක් ඇති වෙනවා. ඒකෙදි විවිධ පුද්ගලයන් කරපු නිෂ්පාදන ගැන, විවිධ පුද්ගලයන් කරපු සොයා ගැනීම, ඒ සොයා ගැනීම වලින් කොහොමද කාර්මික විප්ලවයට ලොකු දායකත්වයක් ලබා දුන්නේ කියන එක, අන්න ඒ දේවල් අපි කතා කරා. දැන් අපි කියනවා කාර්මික විප්ලවය කොහොමද ව්‍යාප්ත වුනේ? ඒ කියන්නේ මොන වගේ ශේෂ්ත්‍ර වලටද අර කියපු තුනට අමතරව තව මොන වගේ ශේෂ්ත්‍ර වලටද ව්‍යාප්ත වුනේ? එහෙනම් තව කොහෙටද ව්‍යාප්ත වුනේ? බ්‍රිතාන්‍යයට විතරද ඒක ව්‍යාප්ත වුනේ? නෑ, බ්‍රිතාන්‍ය එහාටත් අපි ගියා. බ්‍රිතාන්‍ය එහාටත් ගිහිලා මේ ව්‍යාප්තිය සිද්ධ වුණා. වසර 50ක් පමණ බ්‍රිතාන්‍යයට පමණක් සීමා වූ කාර්මික දියුණුව 19 වන සියවසේදී අනෙකුත් රටවල් කරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. මෙච්චර කාලයක් ඒක තිබුණේ අ, බ්‍රිතාන්‍ය විතරයි. හැබැයි ඒක 19 වන සියවස වෙනකොට අනෙත් රටවල් වලටත්, විශේෂයෙන්ම යුරෝපීය රටවල්, අපි උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රංශය, ජර්මනිය වගේ රටවල්, ඒගොල්ලන්ට ඉතාමත් ඉක්මනින් මේවා ගලාගෙන ගියා. මොකද මේ රටවලිනුත් ස්වභාවික සම්පත් ඉතාමත් හොඳින් හොයාගන්න පුළුවන් වුණා. ගල් අඟුරු වගේ ස්වභාවික සම්පත් ඒගොල්ලන්ට ප්ලේසින් හොයාගන්න පුළුවන් වෙච්ච නිසා ඒගොල්ලෝ මේ රටවලුත් මේ කාර්මික විප්ලවයට අවතීර්ණ වුණා. කාර්මික විප්ලවයේ බලපෑම ප්‍රවාහනය, මම අර කලින් කිව්වා වගේ sannivedanaya, කෘෂි කියන ශේෂ්ත්‍රවලටත් සම්බන්ධ වෙලා ඒව තුළ දියුණුවක් ඇති වෙනවා. අර ඉංග්‍රීසි මීඩියම් නෝට් එකක් තියෙනවා මගේ ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකේ. ඒක ගන්න. මෙතන මේ වගේ ඔක ලස්සනට highlight කරලා හදා ගන්න. right, මේ මං හදපු මගේ නෝට් එකක්. මං හදපු එකක්. නේ? Expansion to other fields. right. ඔන්න එහෙනම් අපි පළවෙනිට බලමු ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුව කොහොමද කියලා. කර්මාන්ත ශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒමටත්, නිෂ්පාදන භාණ්ඩ වෙළඳපොළට ගෙන යාමටත් හොඳ ප්‍රවාහන ක්‍රමයක් නිර්මාණය වුණා. එහෙනම් අර කර්මාන්ත ශාලාවලින් උට ඕනි කරන බඩු ටික කර්මාන්ත ශාලාවට ගෙනියන්න. කර්මාන්ත ශාලාවෙන් හදන බඩු ටික වෙළඳපොළට අරගෙන යන්න ප්‍රවාහන ක්‍රමයක් නිර්මාණය වුණා. හරිද? ඒකෙදි විශේෂයෙන්ම උදව් වෙනවා ජෝන් මැකඩම් හඳුන්වලා දීපු මැකඩම් ක්‍රමය. තාර දාන පාරට තාර දාන්නේ. right? මේ තාර දාන මේ තාර පාරවල් හදන්නේ. අන්නේ තාර පාරවල් හදලා අන්න ඒකෙන් පහසු කරනවා මේ ට්‍රාන්ස්පෝර්ටේෂන්. එහෙම නැත්නම් මේ ප්‍රවාහනයත් පහසු කරන්න කටයුතු කරනවා. right? මොන අපි ප්‍රවාහන ශාස්ත්‍රයේ නිෂ්පාදන ගැන කතා කරොත් 1811 දී ජෝන් මැකඩම් ක්‍රමය හඳුන්වලා දෙනවා. ඒකෙන් පහසුවෙන් භාණ්ඩ රැගෙන යා හැකි මාර්ග නිර්මාණය වෙනවා. right. ඒ වගේ කියවන්න කවුද ජනනි? මං කිව්වා වගේ දැන් මං කිව්වා 1811 ජෝන් මැකඩම් විසින් මැකඩම් ක්‍රමය හඳුන්වා දුන්නා. පහසුවෙන් භාණ්ඩ රැගෙන යා හැකි මාර්ගයක් ඒකෙන් නිර්මාණය වුණා. අන්න ඒ වගේ කියන්න ඊටු ටික ජනනි. 1814 ජෝර්ජ් ස්ටීවන්සන් විසින් දුම්රිය එන්ජිම නිර්මාණය කරා. ඒකේ කාර්යය වුණේ භාණ්ඩ වැඩි ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කළ හැකි වීමයි. 1807 රොබර්ට් ෆූල්ටන් දුම් බෝට්ටුව නිර්මාණය කරා. ගංගා හා ඇල මාර්ගවල ප්‍රවාහනය ඉක්මන් කිරීමට තමයි ඒක භාවිතා කරේ. 1811 හෙන්රි බේල් දුම්නැව නිෂ්පාදනය කරා. ඒකෙන් කරේ මහද්වීප හරහා ගමනාගමනය වේගවත් වීම. 1885 ඩෙමිල මෝටර රථය නිර්මාණය කරනවා මගී ප්‍රවාහන ඉක්මන් කරන්න. ඩෙමිල නෙමෙයි ඩෙම්ල. ඩෙම්ල 1903 රයිට් සහෝදරයෝ ගුවන් යානය
නිර්මාණය කරනවා අහසින් ගමන් කිරීමට හැකිවීම. right. ෆ්ලයිට් සහෝදරය ඇමරිකාවේ ඔයගොල්ලෝ දන්නවනේ ගුවන් යානය හැදුවා කියලානේ. අහසිනුත් ඔන්න ගමන් කරන්න පුළුවන්. මගී ප්‍රවාහන ඉක්මන් කරන්න ජර්මනියේ ඩෙම්ල මෝටර රථය නිෂ්පාදනය කරනවා. right. හෙන්රි බෙල් දුම් නැව එලාට දුම් බෝට්ටුව හදන රොබර්ට් පුල්ටන් ඒගොල්ලෝ මේ නිර්මාණ සිදු කරලා තියෙන ප්‍රවාහන ශාස්ත්‍රය දියුණු වෙනවා. ඊට අපි sannivedana ශාස්ත්‍රය ගත්තොත් එහෙම මේකදී අපිට මුලින්ම මතක් වෙන්නේ මොකද්ද? sannivedana ශාස්ත්‍රය ගැන කතා කරද්දී එකපාරට අපිට මොකද්ද මතක් වෙන්නේ? මේකේ ස්ක්‍රීන්ෂොට් ගත්තද? දුරකථන තනද මේකේ ස්ක්‍රීන්ෂොට් ගත්ත? ගත්තා සර්. ගත්තා. sannivedana ශාස්ත්‍රය දියුණුව ගැන කතා කරනකොට අපිට ජනනි කිව්වා වගේ දුරකථනය තමයි අපිට මතක් වෙන්නේ. right ඔන්න මුලින්ම මේ බ්‍රිතාන්‍යයේ තිබිච්ච තැපැල් සේවය එච්චර දියුණු එකක් නෙමෙයි. ඒ වගේම හරි highly expensive හරි costly system එකක් තමයි මේ බ්‍රිතාන්‍යයේ තිබිච්ච තැපැල් සේවය. ඒ වගේම ටික කාලයක් ගත වෙනවා මේ තැපැල් يعني තැපැලෙන් ලියුමක් යවන්න ටික කාලයක් ගත වෙනවා. right? ඒක නොදියුණු ක්‍රම. හැබැයි 1840 දී පෙනී තැපැල් සේවය penny postal service penny තැපැල් සේවය right? penny එකක් කියලා කියන්නේ මුදල් එකක්. penny එකක් කියලා කියන්නේ පැන්සයක් කියලා කියන්නේ. පැන්සලක් නෙමෙයි පැන්සයක්. penny එකක්. ඒ penny එකක් යූස් කරලා penny එකකින් ඕනෙම තැනකට ලියුමක් යවන්න පුළුවන් සිස්ටම් එකක් හදනවා. ඒ කියන්නේ ලොකු කොස්ට් එකක් නැතුව දැන් මෙච්චර කාලයක් penny 5ක් හරි 10ක් හරි පාවිච්චි කරන්න දැන් ඒව නැහැ. ඕනෙම තැනකට යවන්න යන්නේ penny එකක් විතරයි. penny එකක් දීලා පැන්ස එකක් දීලා ඕනෙම තැනකට ලියුමක් යවා ගන්න පුළුවන්. ඒක 1840 දී තමයි අඳුන්වලා දුන්නේ. ඒක වේගවත්. ඒ වගේම විදුලි පණිවිඩ ක්‍රමය ටෙලිග්‍රෑම් සිස්ටම් එක ටෙලිග්‍රෑම් සිස්ටම් කියන විදුලි දැන් වර්තමානයේ මම හිතන්නේ ඒක ක්‍රියාත්මක නැහැ. ටෙලිග්‍රෑම් කියන ඇප් එක නෙවෙයි. නෑ ටෙලිග්‍රෑම් කියන ඇප් එක නෙමෙයි. ටෙලිග්‍රෑම් සිස්ටම් කියලා ටෙලිග්‍රෑම් කියලා ඉස්සර ඔය වයසක කට්ටියන් කියන්නේ ටෙලිග්‍රෑම් එකක් යවනවා කියලා. යවන. මට මතකයි එක දවසක් අර අපේ ගෙදර වෙලා හිටිය අපේ නෑදෑ කෙනෙක් ගොඩක් කල් මේ එයා වැඩ කරන තැනට අපේ ගෙදර දැන් අපේ ගෙදර අතර වෙලා ඉඳලා එයාට යන්න කම්මැලි කියලා වැඩ කරන තැනට යවන්න ඕනේ කිව්ව ටෙලිග්‍රෑම් එක. පෝස්ට් ඔෆිස් එකට ගිහලා තමයි ටෙලිග්‍රෑම් එක යවන්නේ. අර ලියුමක් යවනට වඩා ඉක්මන. හරිද? ලියුමක් යවනට වඩා ඉක්මනින් යවන්න පුළුවන් ටෙලිග්‍රෑම් එක. හරිද? right. එතකොට ඒක 1844 දී විදුලි පණිවිඩ හුවමාරු ක්‍රමය කියලා අපි එක හඳුන්වනවා. ඊළඟට 1876 දී වැදගත්ම දේ තමයි මිනිස්යාගේ කටහඬින් අදහස් හුවමාරු කරගන්න. හරි මිනිසුන්ගේ වොයිස් එකෙන් අදහස් හුවමාරු කරගන්න පුළුවන් විදිහට ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින් කේබල් මගින් මේව කරන දුරකථන නිෂ්පාදනය කරනවා. 1876 ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්. දැන් ඔයාලා දන්නවා අර MCQ වලට එනවා මේවා. හරිද? අවුරුදු ටික දෙන එක පැත්තක හොයාගත්ත කට්ටිය දෙන එක පැත්තක. ඊට පස්සේ වැරදියට ඒගොල්ලෝ දීලා තියෙන අපි හරියට මැච් කරන්න ඕන. වැරදියට මැච් කරොත් පුතෝ සම්පූර්ණ වැරදි. හරිද? ඊළඟට 1895 දී ගුග්ලි එල්මෝ මාකෝනි විදුලි තරංග භාවිතා කරමින් ගුවන් විදුලි යන්ත්‍ර නිර්මාණය කරනවා. ඒකෙන් ගොඩක් ශ්‍රාවක පිරිසකට පණිවිඩ හුවමාරු කරන්න පුළුවන්. ඒ වගේම 1926 දී ජෝන් ලොගිබෑට් රූපවාහිනී නිෂ්පාදනය කරන ඒත් එක්කම කාර්මික භාණ්ඩ ප්‍රචාරණ කටයුතු සිදු කරා. ඒ කියන්නේ දැනටත් අපි ඔය කරන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් ඇඩ් දාන්නේ එක එක මැලිබන් සේවරි හරි රස යෞවනේ පොපියන චමත්කාරයක අපි ඇඩ් දාන්නේ ටීවී එකේ. අන්න ඒ වගේ ඒගොල්ලෝ කාර්මික වශයෙන් කරන නිෂ්පාදන අලෙවි කරගන්න ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාන්න රූපවාහිනිය පාවිච්චි කරනවා. පස්සේ කාලෙක තමයි ඔය ටෙලිඩ්‍රාමා ඒවා මේ ආවේ. මුලින්ම ආවේ ඉතින් ඔය ඇඩ්වර්ටයිස්මන්ට්. ඒ කියන්නේ ඇඩ් තමයි ආවේ. ඒ තමයි sannivedana ශාස්ත්‍රය දියුණුව.
ඊළඟට කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ දියුණුව ගැන අපි කතා කරමු. මොනවාද කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ දියුණුව? අපි කවුද චනෝද කියන බලන්න කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ දියුණුව වුණේ කොහොමද කියලා. දැනනි මම මේ කියන අපෙන් චනෝද දැනනි මම මේ කියන වේගය වැඩිද? නැත්නම් හොඳයිද මෙහෙම මතක් වෙනවද? කොහොම හොඳයි සර් කියනකොට මම අපේ ඉස්කෝලේ නෝට් එකක් බලා ගන්න. very good. චනෝදට මේක වේගය වැඩිද? නෑ සර්. මම කියන්නේ. වැඩවසම් ක්‍රමේ සිට ප්‍රවේණි දාසයෝ නගරවලට පැමිණීම නිසාද ඉඩම් හිමි පුද්ගලයන් කර්මාන්ත ශාලා ආරම්භ කිරීම නිසාද ගොවිවිම් පාළු විය. නගර තුල කම්කරු ජනතාව වැඩිවීමත් සමග ආහාර අවශ්‍යතාවයද වැඩි විය. එම ආහාර අවශ්‍යතාවය සපුරාලීම සඳහා කාර්මික විප්ලවයෙන් සොයාගත් නව යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් ගොවිබිම් අස්වැද්දීම හේතුවෙන් කෘෂිකර්මාන්තය තුළ දියුණුවක් ඇති විය. කියන්නේ. කෘෂිකර්මාන්තය වර්ධනය වීමට බලපෑ සාධක මහා පරිමාණ ගොවිබිම් ආරම්භ වීම, ශස්‍ය මාරු ක්‍රමය, නව තාක්ෂණයෙන් යුක්ත සත්ව පාලනය, නව කෘෂිකාර්මික ක්‍රම හා උපකරණ. කුඩාවට තිබූ ඉඩම් එක් කරමින් විශාල ගොඩබිම් නිර්මාණය කිරීම, එය ඉඩම් කොටු කිරීම ව්‍යාපාරය ලෙස හඳුන්වයි. විශාල ගොඩබිම් කොටස් 3කට බෙදා වගා කිරීම තුළින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම හා ලෙඩ රෝග අවම කර ගැනීමට හැකිවීම. ගොඩබිම්වල එක් කොටසක ප්‍රධාන භෝගයද දෙවැනි කොටසේ අතුරු භෝගයද තුන්වැනි කොටසේ කිසිදු භෝගයක් වගා නොකර අත්හැර දමන ලදී. මෙය ශස්‍ය මාරු ක්‍රමය ලෙස හඳුන්වනු ලැබීය. right එදිකර ප්‍රවේණි දාස ඒ කියන්නේ මම කියන්නේ ඉඩම් වල වැඩ කරපු කට්ටිය. අර මම කිව්වේ වැඩවසම් ක්‍රමයේ හිටපු ඉඩම් වල වැඩ කරපු කට්ටිය. ඒගොල්ලෝ එනවා ගොවිබිම් අතහැරලා දාලා නගරයට යනවා කර්මාන්ත ශාලාවල වැඩ කරන්න. ඒ වගේම ඉඩම් හිමි පුද්ගලයෝත් ඒ ඉඩම් ටික පැත්තකට දාලා ඒගොල්ලෝ කර්මාන්ත ශාලා පටන් ගන්නවා. ඒත් එක්කම ගොවිබිම් වල පාළුවට යාමක් දකින්න ලැබෙනවා. ගොවිබිම් භාවිතයට ගන්නේ නැතුව. නගර තුල කම්කරු ජනතාව වැඩි වීමත් එක්ක ආහාර අවශ්‍යතාවයත් වැඩි වෙනවා. එතකොට ඒ ආහාර අවශ්‍යතාවය සපුරන්න දැන් ප්‍රොඩක්ෂන් එක නෑ. ඇයි? වගා කර කර හිටපු මිනිස්සු ටික වගා කරන එක දාලා දැන් ඇවිල්ලා ඉන්නවා කොහාටද? මේ නගර වලට ඇවිල්ලා ඉන්නවා මේ කර්මාන්ත ශාලාවල වැඩ කරන්න. එහෙනම් ඒ ඇවිල්ලා ඉන්න මිනිස්සු කන්න බොන්න දේවල් නිර්මාණය කරන්නේ නැහැ. කන්න බොන්න දේවල් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එහෙනම් ආහාර අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒ අවශ්‍යතාවයට සරලන සැපයුම ලැබෙන්නේ නැහැ. එම ආහාර අවශ්‍යතාවය සපුරාලීම සඳහා කාර්මික විප්ලවයෙන් සොයාගත් නව යාන්ත්‍ර සූත්‍ර යොදා ගැනීමෙන් ගොවිබිම් අස්වැද්දීම හේතුවෙන් කෘෂිකර්මාන්තයේ දියුණුවක් ඇති වෙනවා. මහා පරිමාණ ගොවිබිම් ආරම්භ වෙනවා. ශස්‍ය මාරු ක්‍රමය පටන් ගන්නවා. නව තාක්ෂණික උපක්‍රම ක්‍රම සහ භාවිතා වෙනවා. කුඩාවට තිබූ ඉඩම් එකතු කරලා විශාල ගොවිබිම් නිර්මාණය කරනවා. ඒකට අපි කියනවා ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය කියලා. එහෙනම් මොකද ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය කියන්නේ? කුඩාවට තිබූ ඉඩම් එක් කරමින් විශාල ගොවිබිම් නිර්මාණය කිරීම. ඊළඟ විශාල ගොවිබිම් කොටස් 3කට බෙදලා වගා කරනවා. ඒකෙන් වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. එක් කොටසක් ප්‍රධාන භෝගය, තව තැනක අතුරු භෝගයක් වගා කරනවා. අනිත් එක හිස්ව තියෙනවා. right? මේකෙන් අර ලෙඩ රෝග මේවා වෙන එක නතර කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න මෙතන කෙසෙල් වවනවා නම් මෙතන වවන්නේ නැහැ මොකුත්. මෙතන තව මොකක් හරි වවනවා. හරිද? එතකොට මෙතන හැදෙන ඩිසීස් එක. මෙතන මොකක් හරි ඩිලීට් රෝගයක් හැදෙනවා. ඒ ඩිලීට් රෝගේ මෙතනට යන්නේ නැති වෙන විදිහට ඔරොත්තු දෙන භෝගයක් මෙතන හදනවා. මෙතන හැදෙන ලෙඩේ මෙතෙන්ට බලපාන්න නැති වෙන විදිහේ භෝග හදනවා. අන්න ඒ වගේ. ඒක අස්වැන්නත් වැඩි වෙනවා. ජෝන් රෝටල් විසින් අශ්වයන් බඳින ලද නගුල් වලින් පේරියට වැපිරීමේ ක්‍රමය සොයා ගැනීමත් සමග අඩු බීජ ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් වුණා. සත්ත්ව පාලනය තුළද තාක්ෂණය යොදා ගැනීමෙන් රොබර්ට් බැක්වෙල් විසින් බැටළු වර්ග අභිජනනය කිරීම සොයාගත්තා. 1800 දී ගුවානෝ පොහොර සොයා ගැනීමත් සමග රසායනික පොහොර හා කෘෂි රසායනික නිෂ්පාදන වැඩි කිරීම තුළින් කර්මාන්තයේ නව පෙරළයක් ඇති වුණා. පොහොර නිෂ්පාදනය කරනවා. දැන් අපි
මහා පරිමාණයෙන් කරනකොටනේ පොහොර අවශ්‍ය වෙන්නේ. අපි ගෙදර කෙසෙල් පැලයක් ඉන්දනවා. හරිද? දැන් ඔය ජනනික දේවාලේ වැඩවලට එහෙම කෙසෙල් ඕන. නිසා ජනනි මොකද කරන්නේ? කෙසෙල් ඉන්දනවා. නේ? කෙසෙල් ඉන්දලා හැබැයි ඒකට පොහොර දාන්නවද අපි? ගෙදර හැදෙන කෙහෙල් පැලවල් වලට පොහොර දානවද අපි? නෑ. නෑ. ඔහේ හැදෙන්න දෙනවා. හැබැයි මේවා කරන්නේ මේ වගා කරන ඒවා කරන්නේ වාණිජාරමුණු. ඒ කියන්නේ සල්ලි වලට. සල්ලි බලාපොරොත්තු වෙන කරන්නේ. එහෙනම් සල්ලි බලාපොරොත්තුෙන් කරන එකක් අපි ඔහේ අතහැරලා දාන්නේ. ඒවට පෝර දාලා ඉක්මනට මේවා වවා ගන්නවා. නැත්නම් ඉක්මනට වවා ගත්තේ නැත්නම් ඒකෙන් ආර්ථික වාසි ලබා ගන්න බැරිද? ඒ නිසා ඉක්මනට වවා ගන්නවා. එහෙනම් ඉක්මනට වවා ගැනීම ආරමුණේ රසායනික පෝර සහ කෘෂි රසායනික නිෂ්පාදන නිර්මාණය කරනවා. ඔය විදිහට තමයි කෘෂිකර්මාන්තේ විප්ලවයක් ඇති වෙන්නේ. ඊළඟට අපි කාර්මික විප්ලවය කොහොමද වෙනත් රටවල් වලට ව්‍යාප්ත කියලා බලමු. right. දැන් අපි අර කරපු ටික බලා ගන්න. මේකේ අපිට තා චුට්ටක් ඇති. වෙනත් රටවල් වලට ව්‍යාප්ත වෙච්ච එකයි ලංකාවට බලපෑවේ කොහොමද කියන එකයි විතරයි. එච්චරයි. මොකක්ද බලා ගන්න විනාඩි දෙකක් තුනක් අරගෙන දැනට කරපු ටික. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අද ඉංග්‍රීසි ක්ලාස් එක තියෙනවා අදට.
right. කාර්මික විප්ලවය කොහොමද වෙනත් රටවල් වලට ගියේ? 800 තරම් කාලයක් කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ විතරයි තිබුණේ. ඊට පස්සේ ඒක එහෙම වෙන්න හේතුව මොකද්ද? ඒගොල්ලෝ හොයාගත්ත නව නිර්මාණ, නව තාක්ෂණය, යන්ත්‍ර සූත්‍ර අන්න ඒවා වෙන රටවල් වලට විකුණන එක තහනම් කරලා තිබ්බේ. වෙන රටවල් වලට විකුණන එක තහනම්. හරිද? එතකොට ඒවා යූස් කරන්න පුළුවන්, ඒවා විකුණන්න පුළුවන් බ්‍රිතාන්‍ය ඇතුළේ විතරයි. අනිත් රටවල් වලට යන්න දෙන්නේ නැහැ. ඒවට යවන එක තහනම්. ඊට පස්සේ අනෙකුත් රටවල් සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදී නව තාක්ෂණික ක්‍රම කරා යොමු වීමට මැලි විය. ඒ කියන්නේ කම්මැලි වුණා අයියෝ අනේ අපිට බෑ අනේ මේ කරගෙන යන විදිය හොඳයි කියලා හිතලා එහෙම කරන්න පටන් ගත්තා. එම නිසා යුරෝපයේ අනෙකුත් රටවල් වලට කාර්මික විප්ලවය ව්‍යාප්ත වෙන එක ප්‍රමදයි. අර ගොල්ලන්ට පුළුවන් නම් අපිත් අලුතින් සිස්ටම් එකක් හදලා අපිත් try කරලා බලමු කියලා කරන්නේ නැතුව අනේ ඕන්නේ මේ කරගෙන යන විදියම හොඳයි කියලා හිතලා කරගෙන ගියා. right. හැබැයි එහෙම කරන්නේ නැතුව පරක්කු වෙලා හරි ඒගොල්ලෝ පස්සේ එක පටන් ගත්තා. එහෙනම් ඒ රටවල් වලටත් මෙන්න මේ විවිධ අවශ්‍යතාවයන් ඇති වෙන්න පටන් ගත්තා. පළවෙනි එක තමයි ජනගහනය ඉහළ යාම. මේ රටවල් වල ඉන්න population එක වැඩි වෙනකොට production එක මදි. අපි හැමදාම අතින්ම මේවා හදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. දැන් අපි machines වලට යන්න ඕන. භාණ්ඩ වලට තිබිච්ච ඉල්ලුම ඉහළ යනවා. ඒගොල්ලෝ හදන භාණ්ඩ වලට ඉල්ලුම ඉහළයි. දැන් මම කිව්වා චනෝදගේ කේක් කඩේට ලැබෙන ඉල්ලුම ඉහළ වෙනකොට චනෝද මොකද කරන්නේ? අනේ මේ ඔච්චර ඉල්ලුම ලැබුණාත් මං කරන්නේ මට ඕනි ප්‍රමාණයට විතරයි මං දවසට කේක් 5යි හදන්නේ. කොච්චර ඉල්ලුවත් මට කරන්න දෙන්නේ උඹලා ඕන්න මොනවාද මොකද කෑවුම් මුට්ටි දෙකක් එක මුට්ටියක් අරගෙන දෙන්නෙක් හරි කන්න. එහෙම කියලා කියන්නේ. එහෙම කරලා බෑනේ. ඒ නිසා භාණ්ඩ වල තිබිච්ච ඉල්ලුම ඉහළ යනකොට ඒකට ප්‍රොඩක්ෂන් කරන්න අවශ්‍ය වුණා. ඊට ප්‍රවාහන කටයුතු වල වර්ධනය. හරිද? ප්‍රංශය සහ ජර්මනිය ගල් අඟුරු සොයා ගැනීම. ප්‍රංශය සහ ජර්මනිය ගල් අඟුරු හොයාගන්න හැකියාව ලැබුණා. ඒකත් එක්ක ඒ රටවල් වල කාර්මික විප්ලවය ඇති වෙන්න පටන් ගත්තා. ඊළඟට කාර්මික විප්ලවයේ ව්‍යාප්ත වෙච්ච රටවල් මොනවාද? right? ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, ඕස්ට්‍රියාව, හංගේරියාව, ප්‍රෂියාව, ජපානය. මෙන්න මේ රටවල් වල කාර්මික විප්ලවය ව්‍යාප්ත වෙනවා. බ්‍රිතාන්‍ය යටතට තුළ කාර්මික විප්ලවයේ බලපෑම ඇති වුණා. ඇමරිකා එක්සත් ජනපදයත් බ්‍රිතාන්‍ය යටත් විජිතයකට විදිහට තිබ්බා කියලා ඔයගොල්ලෝ දන්නවද? හ්ම්? ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදිහට තිබ්බා කියලා ඔයගොල්ලෝ දන්නවද? නෑ සර්. නෑ සර්. දැන් බ්‍රිතාන්‍ය කට්ටිය තමයි ගිහිල්ලා ඇමරිගෝ වෙස්පූචි ක්‍රිස්ටෝෆර් කොලම්බස් ඒගොල්ලෝනේ ඇමරිකාව හොයාගත්තේ. කියන්නේ ඇමරිකාව කියන්නේ නොදියුණු ගෝත්‍රික සමාජයක් හිටපු තැන. රතු ඉන්දියානෝ කියලා කියන්නේ හිමු මේ උෂ් ගාලා අපි මේ සූරපප්ප කතාවේනේ රතු ඉන්දියානෝ නේද? අන්න ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි හිටියේ. ඉන්දියන් කතන්දරයක් නෑ ඒගොල්ලන්ට. රතු ඉන්දියානෝ කියලා කියන්නේ ඒගොල්ලන්ට ඉන්දියානෝ කියලා කෑල්ලක් උතෙන්ට දාලා තියෙන්නේ. ඇත්තටම ඔය ඇමරිකෝ වෙස්පූචිලා කොලම්බස්ලා එහෙම නැත්නම් ඔය බ්‍රිතාන්‍යයෙන් ඇමරිකාවක් හොයාගෙන ගියපු ගමනක් නෙමෙයි ඔය. ඒක ඔය ඇමරිකාව හොයාගෙන ගියපු ගමනක් නෙමෙයි. ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලන්ට ඕනේ ඉන්දියාව හොයාගෙන යන්න. ඒගොල්ලන්ට අවශ්‍යනේ ඉන්දියාව හොයාගන්න. ඉතින් ඒගොල්ලෝ හිතුවා මේ තියෙන ඉන්දියාව කියලා. ඇමරිකාව ඉන්දියාව කියලා හිතාගෙන තමයි ඒගොල්ලෝ ගියේ. හරිද? ඒ නිසා තමයි ඒගොල්ලන්ට රතු ඉන්දියානෝ කියලා කියන්නේ. රතු පාට ඉන්දියානෝ. ඒ කියන්නේ ඒගොල්ලෝ රතු නැහැ. අර මේ ඒගොල්ලෝ අර සුදුයි ඒ සුදු එක රවුවට රතු පාට වෙලා තිබෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලන්ට රතු ඉන්දියානෝ කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ
ඒගොල්ලෝ ගිහිල්ලා ඒ භූමිය අල්ලගෙන ඔය වෙස්ට් ඉන්ඩීස් කියලා කියන්නේ බටහිර ඉන්දිය කොදේ දූපත් අනේ ප්‍රදේශය ඒගොල්ලෝ අල්ලගන්න. ඊට පස්සේ රතු ඉන්දියානුත් එක්ක සටන් කරලා යටු ඉන්දියානු යටත් කරගෙන ඇමරිකාවේ පාලනය කටයුතු ආරම්භ කරනවා බ්‍රිතාන්‍යයන් විසින්. එතකොට බ්‍රිතාන්‍යයන් තමයි පාලනය කරගෙන යන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඒගොල්ලන්ට නිදහස හම්බෙන කම්ම. රයිට්? එහෙනම් ඒකත් ඒගොල්ලන්ගේ යටතට විදිහට තිබ්බා. තව රටවල් චීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව මේ හැම එකක්ම බ්‍රිතාන්‍ය යටතට වගේ විදිහට තමයි තිබ්බේ. රයිට්? මම ඉන්න. ඊට කාර්මික විප්ලවයේ ප්‍රතිඵල මොනවාද? අපි බලමු. ජන්නි කියන්න බලන කාර්මික විප්ලවයේ දේශපාලනික වෙනස්කම් මොනවද කියලා. මුදල් ආයෝජනය කරනු ලබන ධනපති පන්තියක් හා ශ්‍රමය විකුණා ජීවත්වන නිර්ධන පන්තියක් බිහිවිය. ධනපතීන් විශාල ලාභ ලබාගත් අතර ශ්‍රමිකයන් ජීවන තත්ත්වය පහට වැටුණි. ශ්‍රමය සෛන්‍ය වැටුපක් සහ සුබසාධන පහසුකම් ඉල්ලා කම්කරු සටන් ඇති විය. ධනපති කම්කරු ගැටුම් වෘත්තීය සංගම් බිහිවීම සේවක වැඩවර්ජන අයිතිවාසිකම් සඳහා සටන් ඇති විය. මෙහි ප්‍රතිඵලය වූයේ ලිබරල්වාදය හා සමාජවාදී දේශපාලන දර්ශන ඇතිවීමයි. නෑ නෑ එයාගේ මේ ෆෝන් එකේ තියෙනවා සම්සම් එකේ නෙමෙයි. හා හරි. හරි. රයිට්. මුදල් ආයෝජනය කරන ලබන ධනපති පන්තියක් හා ශ්‍රමය විකුණා ජීවත් වෙන නිර්බල පන්තියක් විතර. දැනටත් අපි දැන් කොහේ හරි තැනක ජොබ් එකක් කරනවා කියන්නේ කවුරු හරි යටතේ වැඩ කරනවා කියන්නේ ඒක. right? මුදල් ආයෝජනය කරන ධනපති පන්තියක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ යටතේ බිස්නසස් තියෙනවා. ව්‍යාපාර කර්මාන්ත තියෙනවා. ඒ වගේ අපි ගිහිල්ලා අපේ ශ්‍රමය විකුණනවා. අපේ ශ්‍රමය විකුණලා ජීවත් වෙනවා. අනේ නිර්ධන පන්තිය කියන ඒ දෙක බිහි වෙනවා. ධනපතෙන් විශාල ලාභ ලබාගත් අතර ශ්‍රමිකයන්ගේ ජීවිත තත්ත්වය පහත වැටෙනවා. හරිද? ඒ කියන්නේ ධනපතියන්ට විශාල වශයෙන් ලාභ ලැබෙනවා. ශ්‍රමිකයන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙනවා. දැන් අපි ඔය කියන්නේ කර්මාන්ත ශාලාවක අයිතිකාරයෙක් එහෙම ගත්තොත් ඒගොල්ලෝ මිලියනර්ස්ලා. ගන්න හොඳට සල්ලි තියෙන. හැබැයි අර වැඩ කරන මිනිසුන්ට දෙන්නේ පොඩි ගාණක්, පොඩි වැටුපක් දෙන්නේ. ශ්‍රමයට සරල වැටුපක් හා සුබසාධන පහසුකම් ඉල්ලා කම්කරු සටන් නැති වුණා. අපිට වැඩ කරන්න බෑ, පඩි නැතුව වැඩ කරන්න බෑ. ඒත් පැය ගණන් පැය 10 12 වැඩ කරන්න කියනවා සල්ලි නැතුව. රයිට්? පොඩි ගාණක් ගෙවලා ගොඩාක් වැඩ ගන්න. ඊට පස්සේ තමයි ඔය නීතියක් ගෙනලා තියෙන්නේ සෝමල් වැඩ කරන්නේ පැය 8:00මාර තමයි දවසකට මිනිස්සෙක් වැඩ කරන්න ඕනේ. ඊට අමතරව ගෙවනවා නම් අමතර ගාණක් ගෙවන්න ඕනේ කියලා ඕවර් ටයිම් කියලා කියන්නේ. දැන් තව අමතර ගාණක් ගෙවන්න ඕනේ කියලා අනේ වගේ නීති ගෙනාවා ඊට පස්සේ. ධනපති කම්කරු ගැටුම් වෘත්තීය සංගම් බිහි වෙලා සේවක වැඩ වර්ජන අයිතිවාසිකම් සඳහා සටන් නැති කරනවා. ඒ මැයි පළවෙනිදා අපි මේ ජාත්‍යන්තර කම්කරු දිනය විදිහට සලකන්නේ. එදා ඔය ඇති වුණා මහා විනාශයක් වුණානේ. ඒගොල්ලෝ ගහගෙන විනාශයක් කරගත්තා. ලොකු විනාශයක් කරගත්තට පස්සේ තමයි මැයි පළවෙනිදා කම්කරු දිනය විදිහට නම් කරලා පෙළපාලි ගිහිල්ලා කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙන ඒගොල්ලෝ පෙනී සිටියා. right? කම්කරුවන්ගේ පැටුම් පැටි වෙන්න ඕනි. ඒගොල්ලන්ට පහසුකම් ලබා දෙන්න අනේ දේවල් ගැන. right? මේ ප්‍රතිපලය ඔය ලිබරල් වාදය හා සමාජවාදය යන දේශපාලන දර්ශන ඇතුළු. ලිබරල් වාදය කියන්නේ දක්ෂිණාංශික. ඒ කියන්නේ ඔය සල්ලි තියෙන කට්ටිය තමයි ලිබරල් වාදය ෆලෝ කරන්නේ. ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවල් ලිබරල් වාදී රටවල්. අපේ රටවල් සමාජවාදී රටවල්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍යය. නේ? හැබැයි අපේ රට නම් සමාජවාදී නේ අපේ දෙක මධ්‍යස්ථයි.
ඒ කියන්නේ මේ ලිබරල් වාදය සහ සමාජවාදය කියන දෙක අතරේ තමයි අපේ රට තියෙන්නේ. හරිද? එහෙම නැතුව අන්ත සමාජවාදී රටක් නෙමෙයි. අන්ත සමාජවාදී රටවල ඔය ඉරානය. චීනය කියන්නේ සම්පූර්ණයෙන්ම අතිශය සමාජවාදී රටක්. ඊළඟට කොරියාව, උතුරු කොරියාව, දකුණු කොරියාව නෙමෙයි. උතුරු කොරියාව එක සමාජවාදී රටක්. ඊට පස්සේ තව එතනින් ගියාම කියුබාව, right වෙනිසුලාව. ඔය රටවල් ඔක්කොම සමාජවාදී රාජ්‍යයන්. ඒ කියන්නේ සමාජවාදී කියන්නේ හැම කෙනෙක්ම එක හා සමානයි. ජනාධිපතිද දැන් අපේ රටේ ඔය දැන් ඉන්න ජනාධිපති ඒගොල්ලන්ගේ පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සමාජවාදී පක්ෂයක්. ඒතර සමාජවාදී ජනතා විමුක්ති පෙරමුණ ඒගොල්ලෝ ඒකනේ අර හැමෝම සමාන නිසා ජනාධිපති සහෝදරයා අග්‍රාමාත්‍ය සහෝදරි එහෙම කියන්නේ සමානයි කියලා හිතන්නේ. බොරු තියෙන තැනකර. හරි අපේ රටේ තියෙන මධ්‍යස්ථ ක්‍රමයක්. ඊළඟට ආර්ථික වශයෙන් ඇති වෙච්ච වෙනස්කම් මොනවද? කවුද චානන්ද කියන්නේ ආර්ථික වෙනස්කම් මොනවද කියන්නේ? කාර්මීකරණය පුළුල්වීම සිදු වූ අතර ඒ තුළින් වෙළඳ හා වාණිජ්‍ය කටයුතු ඇතිවීම, ඒ තුළින් ධනපති පන්තියක් හා වෙළඳ පන්තියක් වර්ධනය වීම, ඉඩම් හිමි ගොවීන්ද වැටුප මත යැපෙන සේවකයින් වීම තුළ දේශීය යැපුම් ආර්ථිකය බිඳ වැටී ආනයන අපනයන වෙළඳපොළක් ඇතිවීම, කාර්මීකරණය සමඟ විශාල නිෂ්පාදන රටාවක් ගොඩනැගුණි. ඒවා යුරෝපීන්ගේ යටත් විජිතවලට ව්‍යාප්ත වීම නිසා දේශීය විදේශීය වෙළඳාමක් බිහිවිය. බද්ධ ව්‍යාපාර සමාගම් හා බහුජාතික සමාගම් බිහිවීම, මුදල් හා බැංකු කටයුතු ආරම්භය. හ්ම්. කාර්මීකරණය පුළුල් වීම. හරිද? කාර්මීකරණය පුළුල් වීමත් එක්ක අලුත් වෙළඳාම් සහ වාණිජ්‍ය කටයුතු ආරම්භ වීම සිද්ධ වෙනවා. right? කාර්මීකරණය පුළුල් වීමත් එක්ක වෙළඳ කටයුතු වාණිජ්‍ය කටයුතු අලුත් ඒවා මේවා වෙලා ව්‍යාප්ත වීමත් සිද්ධ වෙනවා. ඒ වගේම ලෝකයේ ඇතුලේ බිහි වෙනවා ධනපති සහ නිර්ධන පන්තිය කියලා පන්ති දෙකක්. ඒ වගේම නව ධනපති පන්තියක් සහ වෙළඳ පන්තියක් නිර්මාණය වෙනවා. නව ධනපති පන්තියක් සහ වෙළඳ පන්තියක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ අලුතෙන් මේවා සල්ලි හොයාගෙන දැන් කලින් හිටපු ධනවතුන් නෙමෙයි. අලුතෙන් මේ වෙළඳාම් තුලින් ඒ ලාභ උපයාගෙන සල්ලිකාරයෝ වෙච්ච කට්ටිය. එහෙම කට්ටියක් එනවා. ඒ වගේම තමයි නව වෙළඳ පන්තියක් ඇති වෙන්නේ. හරිද? එතකොට අපේ ලංකාවේ වගේම ඔයගොල්ලන්ට දන්නවා ඇති ස්වයං පෝෂිත ආර්ථිකයක්. ඒ කියන්නේ අම්, අපි සල්ලි වලට නෙමෙයි භාණ්ඩ හෝමාරු ක්‍රමය මත යැපෙන ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය ප්‍රයෝජනය සඳහා පමණයි. ස්වයංපෝෂිත ආර්ථිකයක් කියන්නේ ප්‍රයෝජනය සඳහා විතරයි. අපි ජනනීලාගේ ගෙදර වවනවා වී චනොදලයා ගෙදර හදනවා මේ මොන හරි මැටි ද්‍රව්‍ය. හරි මොනවා. එතකොට මේ මැටි ද්‍රව්‍ය මිලදී ගන්න ජනනේ ගිහිල්ලා හාල් ටිකක් දෙන්න. ඒ හාල් ටික දුන්නාම ජනනීට මැටි භාණ්ඩ ටික මිලදී ගන්න පුළුවන්. මැටි භාණ්ඩයක් ගිනිහින් දීලා හාල් ගන්නවා. ඒ වගේ භාණ්ඩ හොමාරු ක්‍රමයක් එක. ඒක එතනින් එහාට ගිහිල්ලා යැපුම් ආර්ථිකය බිඳ වැටලා ආනයන අපනයන වෙළඳපොළක් ඇති වෙනවා. කෘෂි කර්මාන්තය කරන්නේත් විකුණන්න. දැනටත් ගොවියෝ ඉස්සර කාලේ හිටපු ගොවියෝ මොකද කරේ? වැව්වේ විකුණන්න නෙවෙයි. ඒගොල්ලන්ගේ පරිභෝජනය සඳහා. හැබැයි දැන් මේ අලුතෙන් මේ කාර්මික විප්ලවයේ බලපෑම ඇතිවීමත් එක්ක ඒගොල්ලෝ මේවා වවන්නේ විකුණන්න. right? කාර්මිකයට සම විශාල නිෂ්පාදන රටාවක් ගොඩනැගෙනවා. යුරෝපියන්ගේ යටත් විජිත වලට ව්‍යාප්ත වුණාම දේශීය විදේශ වෙළඳාමක් ඇති වෙනවා. ඒ කියන්නේ අපේ රටවල් වලටත් ඒ රටවල් වල හදන නිෂ්පාදන අපේ රටවල් වලටත් අරගෙන එනවා. අපේ රටවල් වලත් ඒවා විකුණනවා. ඊළඟට අපේ රටවල් වලත් ඒකට හොඳ වෙළඳාමක් ලැබීමත් එක්ක දේශීය විදේශීය වෙළඳාමක් ඇති වෙනවා. බද්ධ ව්‍යාපාර සමාගම් එකට එකතු වෙලා සමාගම් හදා ගන්නවා. ජනනී ජනෝදය දෙන්න එකතු වෙලා ජනනීගේ කොත්තු ෂොප් එකයි මෙයාගේ කේක් ෂොප් එකයි එකට බද්ධ කරලා මේ දෙන්න ලොරියක් අරගෙන යනවා. කේකුයි මේ රයිසුයි කට්ලට් එකම බෙදන්න. එක පැත්තක මෙයාගේ බඩු ටික එක පැත්තක අරගෙන බද්ධ ව්‍යාපාර. බහුජාතික සමාගම්. ඔයගොල්ලෝ දන්න බහුජාතික සමාගම් කීප එක නම් කියන්න මට. multinational companies.
ඔයගොල්ලෝ දන්න බහුජාතික සමාගම් දන්නද? ඒ කියන්නේ අර කිහිප දෙනෙක් එකතු වෙලා පවත්වාගෙන යන එකනේ. බහුජාතික ඒ බහු බද්ධ ව්‍යාපාරනේ. බහුජාතික සමාගම් කියන්නේ බහුජාතිකනේ. කියන්නේ එක එක රටවල් වල තියෙනවා. එකම ව්‍යාපාරේ තව තව රටවල් වල තියෙනවා. නෙස්ලේ. අන්න හරි. බහුජාතික සමාගම් කියන්නේ එක අපේ රටේ පටන් ගන්න වැඩි අනිත් රටවල් වලත් තියෙනවා. ඔය කොකා කෝලා, නෙස්ලේ, පීට්සා හට්, ඩොමිනෝස්, මැක්ඩොනල්ඩ්ස් ලංකාවේ නෑ, KFC, එතකොට ඔය වගේ මල්ටිනේෂනල් කම්පනීස් ගොඩාක් රටවල් වල ඒවයි බ්‍රාන්චස් තියෙනවා නේ ඒවා. මුදල් හා බැංකු කටයුතු ආරම්භය. මුදල් සහ බැංකු කටයුතු ආරම්භ වීමත් එක්ක අ, වේගවත් වෙනවා. මේ ආර්ථිකමය වශයෙන් ඒගොල්ලන්ට සල්ලි හම්බ වෙනවා, ණය දෙනවා. ඒ දේවල් එක්ක මේක වේගවත් වෙනවා ආර්ථිකමය වශයෙන්. සමාජ වෙනස්කම් මොනවාද? නිෂ්පාදන භාණ්ඩ නිෂ්පාදන අධික වීම තුළ දැරිය හැකි මිලට මිලදී ගන්න පුළුවන් වෙනවා. දැන් භාණ්ඩ සුලභ වෙනකොට වෙළඳපොළ තුළ භාණ්ඩ සුලභ වෙනකොට භාණ්ඩවල මිල අඩු වෙනවද වැඩි වෙනවද? කවුරු හරි කොමර්ස් කරනවද මෙතන? මං කරනස වැඩි වෙනවා. ඈ සුලභ වෙනකොට වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. හ්ම්. දැන් හාල් එකපාරට අපේ රටේ අතිරික්තයක් වෙනකන් හාල් එනවා. කීරි සම්බවකා කරලා අතිරික්තයක්. එතකොට අපේ වෙළඳපොළේ තියෙන කීරි සම්බව මිල පහළ බහිනවා. මේ එතකොට කාර්මීකරණය පුළුල් වුණාම වෙළඳ වාණිජ කටයුතු ඇති වෙනවා. සරි නිෂ්පාදන භාණ්ඩ නිෂ්පාදන වැඩි වෙනවා භාණ්ඩ වැඩි වෙනවා ඒත් එක්ක මිනිස්සුන්ට දැරිය හැකි මිලකට ගන්න පුළුවන් නේ. එහෙම දැරිය හැකි මිලකට ගන්න බැරි භාණ්ඩවල මිල ඉහළ යනවා නේ. දැරිය හැකි මිලකට ගන්න බැරි භාණ්ඩවල මිල ඉහළ යනවා. කර්මාන්ත ශාලාවල රැකියාව වෙළඳපොළක් ඇති වෙනවා. අලුතෙන් කර්මාන්ත ශාලා දාන්න දැන් චනෝද තනියම කරගෙන ගියපු කේක් ව්‍යාපාරේ චනෝදට විතරක් තනියෙන් කරගෙන යන්න බෑ. චනෝද තව කට්ටිය ගන්නවා වැඩට. ජනනි තව කට්ටිය ගන්නවා කඩේ වැඩට. අන්න මේ එක දැන් කර්මාන්ත ශාලාවකදී දැන් ජනනි තාච්චියේ නෙමෙයි කොත්තු හදන්නේ. මැෂින් එකෙන් හදන්නේ. රයිට්. ඒ පැත්තට මැෂින්ස් තියෙනවා. කේක් හදන මැෂින්ස් තියෙනවා. රයිට්. ග්‍රාමීය ජනතාව නාගරීකරණය වෙනවා. ඒ කියන්නේ ගම්වල ඉන්න මිනිස්සුත් නගරවලට එනවා. පන්ති සහිත සමාජයක් බිහි වෙනවා. පන්ති ක්ලාසස්. ඒ කියන්නේ ඉඩම් හිමි ධනවතුන් කියලා කට්ටියක්. මධ්‍යම පාන්තික අපි ඉන්නේ මධ්‍යම පාන්තික. ඊට කම්කරුවෝ වැඩ කරන ජනතාව. අනේ වගේ පන්ති තුනකට බෙදෙනවා. කර්මාන්ත හිමියන් සේවකයින්ට අඩු වැටුපක් ගෙවා ඔවුන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ස්ත්‍රීන්ට හා ළමුන්ට අඩු පහසුකම් යටතේ පැය 12-14 සේවාවන් සිදු කරන්න දානවා. ළමයින්ට වැඩ කරන එක තහනම් කරලා දැම්මේ ඔයිට පස්සේ. 18ට අඩු ළමයි ජොබ් කරන්න බෑ. අඩු සනීප ආරක්ෂක පහසුකම් සහිත මොඩුක්කු නිවාස පේලිවල සේවකයන්ට ජීවත් වෙන්න සිදු වෙනවා. දැන් නම් වර්තමාන නම් මොඩුක්කු නිවාස වල ඉන්නේ මිනිස්සු කැමැත්තෙන්. මන් දන්නේ ඇයි කියලා. ඔය අලුතෙන් ගෙවල් හදලා දුන්නට මිනිස්සු කැමති මේ මොඩුක්කු ගෙවල් වලම ඉන්න. වායු දූෂණය හා ජල දූෂණය ඉහළ යන එක. සමාජීය වශයෙන් බලපාන එකක්නේ වායු දූෂණය හා ජල දූෂණය කියන්නේ. මේ කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය මේවා වලට යනවා. අර මං කිව්ව ගල් අඟුරු පිච්චෙනකොට ඒ යන එක බයොස්ෆියර් එකට නැත්නම් ඇට්මොස්ෆියර් එකට හොඳ නැහැ. ඒ කියන්නේ වායු ගෝලයට ඒක හොඳ නැහැ. රයිට්. ඊළඟට ඒ ටික හරි. අපි ඊට පස්සේ බලමු කාර්මික විප්ලවය කොහොමද ලංකාව කෙරෙහි බලපාන්නේ කියලා. right. මෙන්න මේ ටක් ගාලා විනාඩියකින් මේ ටික කියව ගන්න දේශපාලන වෙනස්කම් ආර්ථික ප්‍රතිඵල ටික. ඊපස්සේ අපිට අරක විතරයි තියෙන්නේ. කාර්මික විප්ලවය ඉවරයි ඊට පස්සේ.
right. කාර්මික විප්ලවය ශ්‍රී ලංකාව කෙරෙහි බලපෑවේ කොහොමද? බ්‍රිතාන්‍ය අටත්විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව තුළ කාර්මික විප්ලවයේ බලපෑමක් ඇති වුණා. එතකොට ලංකාව ඇත්තට මේක ඍජු බලපෑමක් නෙමෙයි වක්‍ර බලපෑමක්. හරිද? කාර්මික විප්ලවයේ බලපෑම ලංකාවට ඍජුවම ඇති වුණේ නැහැ. වක්‍ර බලපෑමක් ඇති වුණා. ඒකට හේතුව ලංකාව එතකොට ස්වාධීන රටක් නෙමෙයි. ඒ කියන්නේ තනියෙන් හිටපු රටක් නෙවෙයි. right? ඒක බ්‍රිතාන්‍ය අටත්විජිතයක විදිහටනේ තිබ්බේ. ඒ නිසා ඒගොල්ලන්ට වක්‍ර බලපෑමක් තමයි එල්ල වුනේ. ඍජු බලපෑමක් එල්ල වුණේ නැහැ. පතු වගාව ආරම්භ කිරීම සිද්ධ වෙනවා. තේපොල් රබර් කෝපි. right? අන්න ඒවට අවශ්‍ය කරන යාන්ත්‍ර සූත්‍ර ඒවා මේ ආරම්භ වීම සිද්ධ වෙනවා. 1804 දී ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරයා කෝපි කෙටීමට කෝපි මෝලක් ආරම්භ කරනවා. තේ වියලීමේ සිට වර්ග කිරීම හා අපනයනය දක්වා වූ ක්‍රියාවලිය යන්ත්‍ර මගින් සිදු කිරීම සිද්ධ වෙනවා. රබර් නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සවික. 1885 මැකඩම් ක්‍රමය ලංකාවට හඳුන්වා දෙනවා. මැකඩම් ක්‍රමය කියන්නේ මොකද්ද? ලොකු ගල්අඟුරු හා යපත් අතුරා කරන ලද ශක්තිමත් අත්තිවාරමක් මත කුඩා කළුගල් කැබලි අතුරා මට්ටම් කොට මහා මාර්ග තැනීමට වූ පාර දානවා කියන්නේ. පාරවල් වලට තාර දානවා කියන එක තමයි මැකඩම් ක්‍රමය කියන්නේ. right. මොන එක ලංකාවට හඳුන්වලා දුන්නා. ඊට පස්සේ ප්‍රවාහන ක්ෂේත්‍රය මොන වගේ දියුණුවක්ද ලංකාවේ ඇති වුණේ? මොන බලන්න මහා මාර්ග ඉදි කිරීම ගත්තොත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා මහා මාර්ග ඉදි කිරීම ආරම්භ කරනවා. කොළඹ නුවර මාර්ගය. දැන් කොළඹ ඉඳලා මේ කොළඹ ඉඳලා කොළඹ වරාය ඉඳලා නුවරට යන්න පාර. ඊළඟට නුවර ඉඳලා කොළඹ වරායට යන පාර. ඒ කියන්නේ මේ භාණ්ඩ අරගෙන දැන් මේ පැත්තේ නිෂ්පාදනය කරන තේ වගේ දේවල් වගේ නිෂ්පාදනය කරන භාණ්ඩ ටික කොළඹ වරායට අරගෙන එන්න. එන්න ඒකට හොඳ මාර්ග පද්ධතියක් තියෙනවා. මැකඩම් ක්‍රමය දාලා හදපු පාරවල්. ඒකට ඉදි කරන්න පටන් ගන්නවා එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා 10 මට හරියට මතක නෑ. ඊට පස්සේ එඩ්වඩ් බාන්ස් හදපු එක බණ්ඩාර වලට වෙනකන් දික් අනේ මේක රේල්වේ සෝරි පැටලුණා මට පොඩ්ඩක්. right කොළඹ නුවර පාර හදන ඊට පස්සේ කුරුණෑගල මහ නුවරට පාර හදුනා. දඹුල්ල ඉඳලා මහ නුවරට යන පාරවල් හදනවා. ගල්හා තාර යොදලා මැකඩම් ක්‍රමය යොදාගෙන තමයි මේ පාරවල් නිර්මාණය කරන්නේ. ලී පාලම් වෙනුවට යකඩ පාලම් ඉදි කරන වැඩ කටයුතු සිදු කරනවා. right වතා මහා මාර්ගාංශය සිද්ධ වෙච්ච දියුම්. ඊට පස්සේ දුම්රිය මහාර්ග ඉදි කිරීම ගත්තොත් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා තමයි ඔන්න අපේ ප්‍රශ්නයක් එන MCQ වලට ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ඉදි කිරීම සඳහා මූලිකත්වයේ ගත් ආණ්ඩුකාරවරයා කවුද? එහෙනම් උත්තරය මොකක්ද? හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා. හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා තමයි දුම්රිය මාර්ග ඉදි කරන්න මූලිකත්වයේ ගත්තේ. 1858 කොළඹ මහනුවර දුම්රිය මාර්ග ඉදි කිරීම. ඊළඟට 1867 කොළඹ සිට ප්‍රථම වතාවට
දුම්රිය ගමන් කිරීම මහනුවරට. 1871 පෙරදින සිට නාවල පෙටියටත් 1899ටත් 99 දී බණ්ඩාරවැල දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම සිද්ධ කළා. කියන්නේ කොළඹින් පටන් ගන්න එක නුවරින් නතර වෙන්නේ නැතුව නුවරින් ඉඳලා පේරාදෙණියට ගිහිල්ලා පේරාදෙණියෙන් නාවල පිටියට ගිහිල්ලා නාවල පිටින් බණ්ඩාරවැල දක්වාම දුම්රිය මාර්ගය ඉදි කරලා තියෙනවා. ඒ බණ්ඩාරවැල පැත්තේ ඔය තේ එහෙම තියෙනවනේ. නේ? ඒවා. ඊට පස්සේ තැපැල් සේවය කොහොමද කොමියුනිකේෂන් පැත්තට ගියොත් එහෙනම් sannivedanaya පැත්තට ගියොත් තැපැල් සේවය කොයි විදිහට දියුණුවටපත් උනේ කවුද කියන්නේ ජනෝද තැපැල් සේවය 1815 කොළඹ ත්‍රිකුණාමලය ගාල්ල හා යාපනය යන නගර සම්බන්ධ කරගනිමින් රාජකාරී තැපැල් සේවයක් ඇරැඹීම කොළඹ නුවර මාර්ගය තැනීම සමග අශ්ව කරත්ත මගින් තැපැල් සේවා ඇරැඹීම 1857 ප්‍රථම තැපැල් මුද්‍රණය නිකුත් කිරීම 1858 ටෙලිග්‍රාෆ් සේවය ආරම්භ කිරීම 1903 වන විට මෙරට තැපැල් මධ්‍යස්ථාන 340ක් පමණ ඉදි විය. මේ කොළඹ මේ අර 1815 වෙනකොට කොළඹ ත්‍රිකුණාමලය ගාල්ලේ ඒ ප්‍රදේශවල රාජකාරී තැපැල් සේවාව ආරම්භ වෙන එක තියෙනවා. ඊට කොළඹ නුවර මාර්ගය තැනීම අශ්ව කරත්ත මගින් මේ කැරියොට් තැපැල් සේවාව කියලා කියන්නේ මේක ආසියාවේ පළවෙනි වතාවට ලංකාවේ පටන් ගන්න. ඊළඟට 1857 ප්‍රථම තැපැල් මුද්‍රණය නිකුත් කරනවා. 1858 ටෙලිග්‍රාෆ් සේවාව ආරම්භ කරනවා. 1903 දී ලංකාවේ 340ක් තැපැල් මධ්‍යස්ථාන හොයාගන්න තියෙනවා. right 340ක් තැපැල් මධ්‍යස්ථාන. ඒ කියන්නේ හොඳ පෝස්ටල් සර්විස් එකක් 1903 වෙනකොට ලංකාවේ තිබිලා තියෙනවා. සමාජීය වශයෙන් ඇති වෙච්ච වෙනස්කම් මොනවද? ඔව් කියන්නේ ජන. හ්ම් ජනනේ සමාජීය වෙනස්කම් කොහෙද ගියේ? සංකල්ප පිරිසක් හා ධනවතුන් පිරිසක් බිහිවීම, මෙරට උගත් මධ්‍යම ධනවත් පන්තියක් බිහිවීම, ධනවාදී ආර්ථික රටාවක් බිහිවීම, දේශීය විදේශීය මුදල් අවශ්‍යතා මත බැංකු ක්‍රමයක් බිහිවීම. right. කාමකාර පිරිසක් හා ධනවතුන් පිරිසක් බිහිවීම. කාමකාරවෝ සහ ධනවතුන් කියලා කණ්ඩායම් දෙකක් ඇති වෙනවා. උගත් මධ්‍යම ධනවත් පන්තියක් වුණ මධ්‍යම ධනවත් පන්තියක්. ඒ කියන්නේ මධ්‍යම පාන්තික ධනවත් කණ්ඩායමක් බිහි වෙනවා. ඒ වගේම ලංකාවේ ධනවාදී ආර්ථික රටාවක් බිහි වෙනවා. ඒ වගේම දේශීය විදේශීය මුදල් අවශ්‍යතා මත බැංකු ක්‍රමයක් බිහි වෙනවා. ඒ කියන්නේ මුදල් අවශ්‍යතාවයන්, ඒ කියන්නේ ණය ලබා දෙන්න, අන්න ඒ වගේ දේවල් මත පදනම් වෙලා බැංකු ක්‍රමයක් ආරම්භ වෙනවා. හරිද? ওই ටික තමයි අපිට කාර්මික විප්ලවය ගැන කතා කරන්න තියෙන්නේ. අපි කාර්මික විප්ලවය ආරම්භ වුණේ කොහෙද? ඒකට බලපාපු හේතු, ඒක බලපාපු ශේෂ්ත්‍ර මොනවද? ඊට අමතරව ප්‍රධාන වශයෙන් ඒක එක්ස්පෑන්ඩ් වෙච්ච ශේෂ්ත්‍ර දෙක ගැන අපි කතා කරා. ඒකෙදී වෙනත් රටවල් වලට ගියපු එක ගැන, ඒ වගේම කෘෂි කර්මාන්තය, sannivedana, ඒ වගේම ප්‍රවාහන ශේෂ්ත්‍ර වලට ඒක දායකත්වය ලැබුණේ කොහොමද? ඒකේ ප්‍රතිඵල මොනවද ආර්ථික, දේශපාලන, සමාජීය වශයෙන්? නැත්නම් ඒක කොහොමද ශ්‍රී ලංකාවට බලපෑම් ඇති කරේ කියලා අපි කතා කරා. ඒ ටික තමයි අපිට කාර්මික විප්ලවය ගැන කතා කරන්න තියෙන්නේ. ඒක තේරෙනවද? තේරුණා සර්. ඕකේ. එහෙනම් මේ ප්‍රශ්න ලියන්න මේක 2019 පේපර් එකේ ප්‍රශ්නයක්. කාර්මික විප්ලවයේ බලපෑම් හේතුවෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ වර්ධනය
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ වර්ධනය පිළිබඳ පැහැදිලි කරන්න. ඊළඟට 2020 කාර්මික විප්ලව සමයේ එංගලන්තයේ පේෂකර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවට බලපෑ. එංගලන්තයේ පේෂකර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවට බලපෑ හේතු දෙකක් පැහැදිලි කරන්න. ඊළඟ එක කාර්මික විප්ලවයේ බලපෑමේ ප්‍රතිඵල වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ sannivedana ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම් ප්‍රවාහන හා sannivedana ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම් ලියා එක බැගින් පැහැදිලි කරන්න. ලියා එක බැගින් පැහැදිලි කරන්න. right. මෙන්න මේ places ටික ලකුණු කරන්න ඕනේ world map එකක. බ්‍රිතාන්‍ය ලෝක සිතියම කරන මෙන්න මේ ස්ථාන ටික ලකුණු කරන්න ඕනේ. බ්‍රිතාන්‍ය ප්‍රංශය ජර්මනිය ජපානය ඔස්ට්‍රියාව පර්සියන් බොක්ක ලිස්බන්
ජපානය. සුමාත්‍රා දූපත්. මලක්කා සමුද්‍ර සන්ධිය. සුමාත්‍රා දූපත් මලක්කා සමුද්‍ර සන්ධිය. චීනය. ඇමරිකා එක්සත් ජනපදය. ඉන්දියාව. ශ්‍රී ලංකාව. දකුණු අප්‍රිකාව. සුබ ප්‍රාර්ථනා තුඩුව. right. අර දැන් මන් දීපු ප්‍රශ්න ටික තියෙන්නේ. මේ ප්‍රශ්න වලට මේ පාස් පේපර් බුක් එකේ තියෙන උත්තර ටික මම දැම්මා. ඔයගොල්ලන්ට පුළුවන් ඒ ටික බලා ගන්න, ඒ ටික පාඩම් කර ගන්න, ඒ ටික උත්තර විදිහට ලියන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුතෝ පාඩම් කරන්න ඕනේ. ඒකේ උත්තර විදිහට ලිව්වට කමක් පැහැදිලි නැති ඒවා තියෙනවා නම් මට කියන්න මම ආයෙවන්නම්. මේ ඒවා ටික පාඩම් කරන්න. හරිද? පාඩම් කරලා තියාගන්න. දැන් මම ෂෝට් ෆෝම් එකේනේ දුන්නේ. ඒ ෂෝට් ෆෝම් එකෙන් දීපු ටික ඕගොල්ලෝ මේ උත්තරයක් විදිහට ඔය විදිහට හදාගන්න. හරිද?